ආයුබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදත් එක්වන්නේ ITN weekend press සමගින්. ඉතින් දිනශික තවත් සතියක මේ විදිහේ සතියන්තික සෙන්සුරාදා දවසක් අද දවසේ ඉතින් අපි සූදානම් වෙනවා අදත් ජාතික පුවත්පත්වල තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න. විශේෂයෙන් දැන් අපි දන්නවා දිනශික සමහර ජීවිතයේ විවිධ කාලවල අපිට අර අභියෝග ජය ගන්න නම් අර ඉවසීම කියන දේ මම හිතනවා ටිකක් වැදගත් කියලා. හැබැයි අපිට නැත්තේත් ඉවසීමම තමයි. හැබැයි ජීවිතයේ සදීප අපිට තියෙන්න ඕනෙත් ඉවසීමම තමයි කියලා කියන්නත් පුළුවන්. මොකද දැන් අපි ජීවිතේ අපි ගත්තොත් අපි රැකියාව කරනවා. එතකොට නිවසේ කටයුතුත් එක්ක අපි විවිධාකාරයෙන් අපි හැප්පෙමින් තමයි මේ ජීවිතය ගත කරන්නේ. එතකොට අපි කොහොම වැඩ කරත් ඉවසීම කියන එක හරි වටිනවා. මොකද ඉවසීම නැති වුණාට පස්සේ තමයි ඇත්තටම අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ. ආවේගය කියන එකට ඉඩ වෙන් වෙන්නේ. ඉවසුවොත් ආවේගය පස්සකට දාන්න අපිට පුළුවන් වෙනවා. හැබැයි ඉතින් අර කාලෙන් කාලෙට මොන වගේ අභියෝග මොන විදිහට ආවත් අර ඉවසීමෙන් මේ ගමන ගියොත් Tamanට හම්බෙන්න ඕනේ දේවල් නිසි තැන නිසි වෙලාවට ඒ වගේම Taman බලාපොරොත්තු වෙන හැමදේම ඒ සිහින බලාපොරොත්තු මං හිතනවා ඉෂ්ට කරගන්න ඕනෙම කෙනෙක්ට පුළුවන් වෙයි. ඒ නිසා අපි උදේම මතක් කරන්නේ ඉවසීමෙන් Tamanගේ වැඩ කටයුතු කරන්න. ඉලක්කයක් ඇති ජයග්‍රහණයට යන්න ඕනේ කොතනද මාවත තියෙන්නේ කොතනද මං මගේ ජීවිතයේ කෙලවර ඒ නිමා කරන්න කියලා ඒ තැනට වෙනකන් හරිම ඉවසීමෙන් යන්න Tamanට අවශ්‍ය ඒ බලාපොරොත්තුවට සිහිනයට යන්නට ඉවසීමෙන් හැකියාවක් ලැබෙයි කියලා අපි උදේම ඔබට ප්‍රාර්ථනාවක් එක් කරනවා මේ ආකාරයෙන්. අපි සූදානම් වෙන්නේ අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු උදේම වාර්තා කරන්න. විශේෂයෙන් අපි දන්න ප්‍රධානම කාරණය තමයි දැන් ඊයේ දවසේ විශේෂ රාජතාන්ත්‍රික දිනයක් බවට ශ්‍රී ලංකාවට පත් වුණා. ඒ තමයි වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය. ඉතින් මේ පිළිබඳවයි බොහෝ ජාතික පුවත්පත් අද දවසේදී තොරතුරු වාර්තා කරන්නේ. අපි මුලින්ම යොමු වෙන්නේ ලංකාදීප පුවත්පතටයි. ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ඡායාරූපයක් එකතු කර තිබෙනවා. ජනපති ටෝලාම්ට ජනපති අනුරගෙන් උණුසුම් පිළිගැනීමක් කියලා තමයි සටහන් වන්නේ. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම ජනාධිපතිවරයා රතු පළස මතදී උණුසුම් ආයුරින් පිළිගත් අවස්ථාව තමයි මේ විදිහට ලංකාදීප පුවත්පතේ ඡායාරූපයකින් අපිට පෙන්වා දී තිබෙන්නේ. හොඳයි මෙතුමන්ගේ සංචාරය පිළිබඳ දිවයින පුවත්පතත් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඡායාරූප කිහිපයක්ම මේ ආකාරයෙන් දකින්නට අපිට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව දිවයින කියන්නේ වියට්නාම ජනාධිපතිට ගෞරවාන්විත පිළිගැනීමක් රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර කියලයි දිවයින තවත් තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා කියලයි මේ ආකාරයෙන් ඡායාරූපයක දිවයින වාර්තා කරන්නේ. අපි මීළඟට යොමු වෙන්නේ දිවයින පුවත්පතටමයි. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු වාර්තා කරනවා. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා කිවිසුම් පහක්. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබෙනු අවබෝධතා ගිවිසුම් පහක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලාම් මහතා ඉදිරියේ ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වියට්නාම ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සංචාරක ආරක්ෂක කටයුතු සබඳතා ආගමික සිවිල් වාණිජ ප්‍රවාහන සහ ආර්ථික විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු වුණා කියලත් වැඩිදුරටත් දිවයින වාර්තා කරනවා. හොඳයි මේ පිළිබඳ ඉංග්‍රීසි පුවත්පතත් මෙන්න මේ ආකාරයයි තොරතුරු වාර්තා කරන්නේ. Vietnam's leader offers to share its experience with Sri Lanka in sustainable agriculture and climate resilience කියලායි කියන්නේ. ඒ අනුව President Anur Kumar Dissanayake and Vietnam President Tu Lam pay a floral tribute at the Ho Chi Minh statue located at Colombo Public Library yesterday කියලා කියනවා. Ho Chi Minh statue එහෙම නැත්නම් එතුමන්ගේ පිළිරුවට පුෂ්පපාර දැක්වීම සඳහා එක්ව අවස්ථාවේදී තමයි මේ පිළිබඳ සඳහන් කරන්නේ. අනුව දෙරටේ මේ තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ඒ විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඒ වගේම අපේ දේශගුණික විපර්යාස වෙනුවෙන් අපි මුහුණ දීමට තියෙන හැකියාවන් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරා කියන එකයි මේ ආකාරයෙන් අද අයිලන්ඩ් පුවත්පත වැඩිදුරටත් තොරතුරු ඉංග්‍රීසි බසින් වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම අපි යනවා වීකෙන්ඩ් FT පුවත්පතට වැඩිදුරටත් තවත් තොරතුරු කියනවා මේ හමුවීම සම්බන්ධයෙන්.
අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රකාශයක් තමයි මේ විදිහට උපුටා දක්වන්නේ. ශ්‍රී ලංකා targets to $1 billion trade with the Vietnam by 2030 කියලායි කියන්නේ 2030 දී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ඉලක්කය ආර්ථික ඉලක්කය පිළිබඳ කියනවා වියට්නාමයත් සමගින් 2030 වන විට වියට්නාමයේ සමග $1 බිලියනයක වෙළඳාමක් ශ්‍රී ලංකාවේ ඉලක්ක කරයි කියලායි තොරතුරු වාර්තා කරන Prime Minister Dr. Harini Amarasuriya yesterday outlined Sri Lanka's ambition to deepen economic engagement with the Vietnam setting bilateral trade targets of $1 billion by 2013 කියලායි සඳහන් කරන්නේ. ඊයේ දවසේදී මේ වෙළඳ සහයෝගිතාව පිළිබඳ පැවති සමුළුවේදී තමයි එතුමිය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒත් එක්කම විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයකුත් මේත් එක්කම සඳහන් කරලා තියෙනවා Weekend FT පුවත්පත. The Sajid praises Vietnam's economic transformations call for stronger cooperation කියලායි තොරතුරු කියන්නේ. වියට්නාමයේ ආර්ථික පරිවර්තනය සජිත් අගය කරයි ශක්තිමත් සහයෝගිතාවයක් ඉල්ලා සිටී කියලායි වැඩිදුරටත් සඳහන් කරන. ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී එතුමන් මේ වියට්නාම ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරමින් තමයි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මේ ආකාරයෙන් වැඩිදුරටත් තොරතුරු කියන්නේ. ඉංග්‍රීසි පුවත්පත්වල ජාතික පුවත්පත්වල දිනශිකා මේ පිළිබඳ මේ ආකාරයෙන් තමයි බොහෝමයක් තොරතුරු වාර්තා කරලා තියෙන. අපිට හැකියාවක් ලැබෙනවා දැන් ඊයේ දවසේදී අපි එතුමන්ගේ එක්දින නිල සංචාරය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් කළා. අපි දර්ශන බලමු කොහොමද ඊයේ දවසේදී මේ වැඩ කටයුතු සිදු වුණේ කියලා. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම සමාජවාදී ජනරජී ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටොල්ලා මාතා ඉදිවෙනට පැමිණියා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම සිදු කරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කීප දෙනෙකුද එම අවස්ථාවට එක්ව සිටියා. දී වියට්නාමය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමගින් සම්බන්ධතා පවත්වා ගත්තා. இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் கௌரவ சோசலிச குடியரசின் ஜனாதிபதி மாண்புமிகு குமார திசாநாயக்க මෙලෙස පැමිණි වියට්නාම ජනාධිපතිවරයා ඇතුළු පිරිස පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා ඉතා උණුසුම් අයුරින් වියට්නාම ජනාධිපතිවරයාව පිළිගත්තා. පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම මෙහිදී සිදු වුණා. To His Excellency Tolam, the President of Vietnam, and he is now ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව වියට්නාම ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතින් හඳුන්වා දීම සිදු වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැති ඇමතරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ පුරා අඛණ්ඩව පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය තවදුරටත් දියත් කරමින් දෙරටේ රාජ්‍ය නායකින් දෙපළ නිල ඡායාරූපයකටද පෙනී සිටියා. ලෙසින් ලබා ගන්නා ඡායාරූපය සහ මාධ්‍යට ආචාර කිරීමයි ඔබ මේ දකින්නේ. මේ වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහකටද අත්සන් තිබුණා. පොලිස් පුහුණු සහ ආරක්ෂක සහයෝගිතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් මෙන්ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තිබුණා. බුද්ධ ශාසන හා ආගමික කටයුතු සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් මෙන්ම සංස්කෘතික සහයෝගිතාව වෙනුවෙන්ද දෙරටම ගිවිසුම් ගත වුණා. මේ අතර සංනිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹුණේ දෙරටේ ජනාධිපතිවරුන් ඉදිරියේදී. පොහොර මෙට්‍රික් ටොන් 100ක පරිත්‍යාගයක්ද වියට්නාමය සිදු කළා. ඒ මෙරට පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් යූරියා සහ සුපර් ෆොස්ෆේට් මෙසේ වියට්නාමය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා. දෙරටේ ජනාධිපතිවරුන් අදහස් දැක්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව රජයේ සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ටෝලාම් මැතිතුමන් සහ එතුමන් සමග මෙම ඓතිහාසික රාජ්‍ය සංචාරයට එක්ව සිටින සම්භාවනීය වියට්නාම් නියෝජිත පිරිස මා ඉතාමත් උණුසුම්ව පිළිගන්නවා. කීර්තිමත් වියට්නාම් භික්ෂුවක් මේ ලද ගෝලීය සාමපාගමන ශ්‍රී ලංකාව හරහාද වැටී තිබූ අතර එය අප දෙරට අතර සියවස් ගණනක සමීප සබඳතාවය තවදුරටත් ඉස්මතු කළ අවස්ථාවක් වුණා. අද වියට්නාමයේ ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් දෙරට අතර ඇති රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනවා. ලෝක දේශපාලන සිතීමේ වියට්නාමයේ අපි දකින්න හුදෙක් තවත් එක් රාජ්‍යයක් ලෙස නොව අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් වගේම ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක් ලෙස සිහිපත් කළ යුතුයි. පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් එක්කල ඉතිහාසගත කතාවක් වියට්නාමයේ සතු අතර ඒ ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති බව සඳහන් කළ යුතුයි. අප්‍රමාණ අභියෝග මැද ධෛර්ය සම්පන්නව හෝචිමින් වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ වියට්නාමයේ ගොඩනැගුණු ආකාරය විස්මජනකයි. දුෂ්කරතා තරණය කිරීමේ ජීවමාන සාක්ෂි සහිතව වර්තමානයේ වන විට අග්‍රදිග ආසියානු රටක පසුබිමක සිට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා වියට්නාමයේ පරිවර්තන වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට අප සුබ පැතුම් එක් කරනවා. ශ්‍රී ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍යයක් වියට්නාම වැනි ඉතිහාසයක් ඇති රටක් සමග මෙලෙස සමීප වීම ඉමහත් සතුටට කරුණක් වන අතර මේ දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගු කාලන සබඳතාවය පිළිබිඹු කරන වැදගත් මෙන්ම සංකේතාත්මක අවස්ථාවක් ලෙස අප සලකනවා. ඒ වගේම වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් එමෙන්ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් නැවත වතාවක් පත්වීම පිළිබඳව අතිගරු ටෝලාම් ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් පළ කර සිටිනවා. ටෝලාම් ජනාධිපතිතුමන් වෙත මේ නැවත ලබා දී ඇති බලය ඔහුගේ නායකත්වයේ කෙරෙහි එරට තබා ඇති විශ්වාසය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. ඔහුගේ අඛණ්ඩ මඟ පෙන්වීම යටතේ දැන්ටමත් සමෘද්ධිමත් රටක් බවට පත්වීම පවතින වියට්නාමයේ වඩාත් ඉහළ තලයකට ළඟා වනු ඇතැයි මාගේ විශ්වාසය. ටෝලාම් මැතිතුමන්ගේ මෙම සංචාරය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුවන් කරනවා. අපගේ දීපාරික සබඳතාවල පරිණතභාවය, ශක්තිය සහ අනාගත විභවයන් පිළිබිඹු කරමින් දෙරට අතර දැන්ට පවතින රාජතාන්ත්‍රික සබඳතාවේ විස්තීර්ණ හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නැන්වීමට ශ්‍රී ලංකාව වියට්නාමය අද දිනේ එකඟ වූ බව සිහිපත් කරනවා. මෑත කාලන අභියෝගවලින් ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය පිළිබඳවද අතිගරු ජනාධිපතිතුමන් මා දැනුවත් කළා. වර්ෂ 2030 වන විට දීපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා වැඩි කිරීම සඳහා වූ ඉලක්කයන් අප සතුව පවතිනවා. වියට්නාම ව්‍යාපාරික දූත පිරිසක් මෙම සංචාරයට එක් කර ගැනීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට මාගේ කෘතඥතාවය පළ කර සිටියා. පුනර්ජනනීය බල ශක්තිය, සැපයීම්, යටිදල පාසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය සහ ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කර ලෙස මම වියට්නාම් ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා. වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයා ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමයේ හෝචිමින් සහ හැනෝයි නගර අතර ගුවන් සේවා ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීම තීරණය කිරීම පිළිබඳව ඒ සංචාරක ව්‍යාපාර නන්වාලීම සඳහා පමණක් නොව වෙළඳාම ආයෝජන සහ දෙරටේ ජනතාව අතර ශක්තිමත් අන්තර් පුද්ගල සබඳතා ඇති කිරීමටද හේතු වන බව මගේ විශ්වාසය. බලශක්ති සහයෝගීතාවය අපගේ සාකච්ඡාවට බඳුන් වූ තවත් වැදගත් ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාව පිරිසුදු සහ තිරසාර බලශක්ති ප්‍රභවයන් කරා සංක්‍රමණය වීමට කැප වී සිටිනවා. කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය, තිරසරභාවය වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර තාක්ෂණික හොමාරුව, ධාරිතා සංවර්ධනය සහ පසුවස්වනු කළමනාකරණ වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අප එකඟ වුණා. අද වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටන් 100ක යූරියා සහ සුපර් ෆොස්ෆේට් පොහොර පරිත්‍යාගය සිදු කරන ලැබුවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වියට්නාම ජනතාවට ස්තුතිය පළ කර සිටිනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බෙදීමේ උත්සාහයන් ජයගෙන තිබෙනවා. අපේ දෙරටම ආසියාවේ නැගී එන සංවර්ධන වීම පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. දෙරටටම අභිමානවත් අනාගතයක් උදා කර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වල බඳ ගන්න බව සිහිපත් කරනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මිතුදම চিරාත් කාලයක් දිනේවා. Thưa ngài Tổng thống Amura Komara, thưa các quý vị và මේ අලංකාර රටට අපට එන්න ලැබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ සියලු ආගන්තුක සත්කාරයන් වෙනුවෙන්.
ඔබ රජයට අප සුබ පතනවා මේ ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ වෙනුවෙන්. ඒ ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකික ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ඔබතුමන් ඇතුළු රජය කටයුතු කරලා තිබෙනවා. මේ තුළින් රටේ ඇතිවමින් තිබෙන සංවර්ධන වෙනස්කම්ද විශාලයි. අපිට විශ්වාසයි ඔබතුමා මේ ජයග්‍රහණ ඔස්සේ ලංකාව ඉදිරියට ගෙන යන බවට. තවදුරටත් අපි වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පුළුල් හවුල්කාරීත්වය වැඩිදුරටත් තහවුරු කරගත යුතුයි. අපි එක්ව ඉදිරියට යමු. Your Excellency, as today's proceedings come to a close, we thank each and every one of you for joining us on this very important state occasion. Have a pleasant day ahead, and we would also ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් පසු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. එමින්ම දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට දෙක්වුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුකුමාර දිසානායක මහතා කියා සිටියේ තාක්ෂණික ආරක්ෂක සහ ආර්ථික යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික වැඩපිළිවෙලක් දක්වා වර්ධනය වීම තුළින් දෙරටටම අභිමානවත් අනාගතයක් උදා කර ගැනීමට අත්වැල් බැඳ ගන්නා පවයි. මෙහිදී අදහස් දැක්වූ වියට්නාම ජනාධිපතිවරයා කියා සිටියේ දෙරටේ ජනතාවට සාමය හා සෞභාග්‍ය ඔස්සේ සංවර්ධනය නිර්මාණය කරගත හැකි පවයි. ඉතින් රාජතාන්ත්‍රික වශයෙන් ඇත්තටම සුවිශේෂී දිනයක් බවට ඊයේ දවස පත් වුණා. දැන් දිනශිකා අපිට මතකයි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණේ. එතනින් පස්සේ මාලදීවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඉන්පසුව තමයි වියට්නාම ජනාධිපතිවරයාගේ මේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ. දැන් එතුමන් සුවිශේෂී කාර්යභාරයකට ඊයේ දවසේදී මුල පිරුවා. ඒ තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන්නට එතුමන්ට අවස්ථාව ලැබුණා. ඉතින් විදේශීය රාජ්‍ය නායකයෙකු අවුරුදු 11කට පස්සේ තමයි මේ වගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන්නට කටයුතු කළේ. එහිදී ජාතික ස්ථාවර භාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ තිරසර භාවය වෙනුවෙන් ජනාධිපතිතුමන් ඇතුළු රජයේ ගෙන යන මේ වැඩපිළිවෙල පිළිබඳ එතුමන්ගේ ප්‍රසාදය පළ වුණා. අපි සූදානම් වෙන්නේ එතුමන් පාර්ලිමේන්තුව ඇමතු ඒ පුවත පිළිබඳව ඔබට තොරතුරු කියන්න. වියට්නාම ජනාධිපති ටෝලාම් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. මේ මොහොතේදී වියට්නාම් ගරු ජනාධිපතිතුමන් ටෝලාම් මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි අප දකින්නේ. විශේෂිත රථ ආචාරයක් සහිතව විශේෂිත ආරක්ෂිත විධිවිධාන මැද්දේ ගරු ජනාධිපතිතුමන් ටෝලාම් මැතිතුමන් පිළිගැනීමයි දැන් සිදු කරන්නේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි පිළිගැනීම සිදු වුණේ. අනතුරුව ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර කෙටි පිළිසඳරක් පැවැත්වුණා. ශ්‍රී ලංකා වියට්නාම මිත්‍රත්ව සංගමේ සභාපති අමාත්‍ය ධම්මික පටපැදි මහතාද මෙම අවස්ථාවට එක් වුණා. වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයේ සටහනක් තැබුවා. අනතුරුව කතානායකවරයා වියට්නාම ජනාධිපතිවරයාව සභාගර්භයට කැඳවාගෙන ආවා. වියට්නාම ජනාධිපතිතුමනි, ඔබතුමාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය අපට ඉතාමත් ගෞරවයක්. ඒ වගේම මෙය සුවිශේෂී අවස්ථාවක් බවට පත්වෙන්නේ විදේශීය රටකදී ඔබතුමා විදේශීය පාර්ලිමේන්තුවක් අමතන පළමු අවස්ථාව බවට පත්වීම. මේ දෙරටේ සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ දීර්ඝ කාලයක සිට සෑම ශේෂ්ත්‍රයක් අතින්ම ඉතාමත් හොඳ මිතුරු රටවල් දෙකක්, බුදුදහම අනුගමනය කරන ප්‍රධාන රටවල් දෙකක් ලෙසයි අපගේ ඉතිහාසය ලියවී තිබෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඔබතුමන්ගේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වීම ඉතාමත් ගෞරවයක්. ඉන් අනතුරුව ජනාධිපති ටෝලාම් මහතා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළා. Hôm nay tôi rất vinh dự được phát biểu trước Quốc hội Sri Lanka. ශ්‍රී ලංකා ජනතාවගේ අභිමානීය නියෝජනය කරන ඔබගේ රටේ උත්තරීතර ව්‍යවස්ථාදායක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතිට ලැබීම මාලාද ගෞරවයක්. වියට්නාම රාජ්‍ය සහ ජනතාව වෙනුවෙන් ගරු කතානායකතුමනි, ඔබතුමන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රණුන් සහ සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙත අපගේ උණුසුම් සුපැතුම සහ අවංක සහෝදරත්වයේ පිරිනැමීමට කැමැතියි. වියට්නාම නියෝජිත පිරිස වෙත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රජය සහ ජනතාව දැක් වූ කාරුණික සහ ත්‍යාගශීලී සහ සහෝදරත්වයෙන් පිළිගැනීම වෙනුවෙන් මාගේ කෘතඥතාව පළ කරනවා.
එමෙන්ම ජාතික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම හා සංවර්ධන උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ නැති උත්සාහය සහ ඒ සම්බන්ධව අත්කරගෙන ඇති ප්‍රතිඵල අගය කිරීමටද මම මේ අවස්ථාවක් කරගන්නවා. වියට්නාම ජනතාවගේ ඓතිහාසික මතකය සහ හද තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ජනාධිපති හෝ චි මින් මැතිතුමන්ගේ පිළිරුවක් කොළඹදී විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකික ජනතාව වියට්නාම ජනතාව කෙරෙහි දක්වන සෙනෙහසේ සජීවී සංකේතයක් බවට පත් වෙලා තිබෙනවා. ජනාධිපති අනුකුමාර දිසානායක මහතා වියට්නාම රාජ්‍ය වෙත සංචාරය කිරීම තුළින් අප රටවල් අතර තිබුණු සබඳතා ශක්තිමත් වුණා. අපගේ රටවල් දෙකට ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට බොහෝ ඉඩ ප්‍රස්ථා තිබෙනවා. අපේ වෙළඳපොළ නිෂ්පාදන ගෝලීය පිහිටීම් සහ හැකියාවන් අන්‍යෝන්‍ය වශයෙන් අනුපූරක වෙනවා. ආසියානු සංවිධානය සහ අග්නිදිග ආසියාව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ ශ්‍රී ලංකාවට පාලමක් විය හැකි අතර වියට්නාමයට දකුණු ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය සමග සහයෝගීතාව පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවද වැදගත් වෙනවා. නුදුරු අනාගතයේදී අපේ රටවල් දෙක අතර ඩොලර් බිලියන 1ක ද්විපාර්ශ්වික වෙළඳ ඉලක්කයන් ඇති කර ගැනීමට එකඟ වෙලා තියෙනවා. වියට්නාමය සිය අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට සූදානම්ව සිටිනවා. සාමය අත්තිවාරමක් බවත් ජනතාව කේන්ද්‍රය බවත් සංවර්ධනය අපගේ ඉලක්කය බවත් මිත්‍රත්වය අපගේ ජාතීන් දෙක අතර සම්බන්ධ කරන ශක්තිමත් පාලම් බවත් අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට සාමය ස්ථාවරත්වය තිරසර සංවර්ධනය සහ සමෘද්ධිය අත්වේවායි මම ප්‍රාර්ථනය කරනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සභාව ඇමතුවා. His Excellency Tolam, President of the Socialist Republic of Vietnam and General Secretary of the Communist Party of Vietnam, we appreciate Your Excellency for honouring the invitation extended by His Excellency the President of Sri Lanka. Although our Sri Lanka-Vietnam diplomatic relations were established over 5 decades ago, the historical ties between our peoples date back many centuries. ජනාධිපතිතුමන් වියට්නාම ජනාධිපතිතුමාට කළ ආරාධනය අනුව ඒ මහතා මෙරටට පැමිණීම ගැන කෘතඥතාව පළ කරනවා. අප දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතාවලට දශක 5කටත් වඩා ඉතිහාසයක් තියෙනවා. බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව බුදුදහම අතින් ඉදිරියට ගමන් කිරීමේදී දෙරටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහයෝගීතාවද මතක් කරන්න පුළුවන්. අප රටේ සංචාරක කර්මාන්තයටද වියට්නාම ජාතිකයන්ගේ විශේෂ සහයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමය මුහුණ දුන් සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම ඒවාට මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමට කටයුතු කළා. තවදුරටත් ආර්ථික සමාජීය සංස්කෘතික සහයෝගීතාවන් එක්ව ඉදිරියට ගෙන යාමට අප සූදානම්. I extend my gratitude to His Excellency Tolam, President of the Socialist Republic of Vietnam and General Secretary of the Communist Party of Vietnam for your inspiring speech. Thank you very much. His Excellency Tolam, වියට්නාම ජනාධිපතිතුමාගේ ලංකා ගමනය අපට ආඩම්බරයක් වගේම ගෞරවයක්. අද ඔබ වර්තමානයේදී නොබැති ප්‍රතිපත්තීන් දරමින් ජාත්‍යන්තරය තුළ සුභවාදී මතවාදයක් ස්ථාපිත කරමින් සිටින රටක් ලෙස හඳුන්වන්න පුළුවන්. නව්‍යකරණය සමග අප අත්වැල් බැද ගනිමින් ඉදිරියට යා යුතුයි. නැවතත් සඳහන් කරන්න පුළුවන් ඔබගේ පැමිණීම දෙරටේ මිත්‍රත්වයේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස. and we will ensure that your visit acts as a symbol for greater cooperation, establishing mutual respect for each other. දැන් සදීප පසුගිය සතිය පිළිබඳව අපි අවධානය යොමු කරද්දී වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව හොඳ අදහසක් ගන්නට පුළුවන්. මොකද බොහෝ දෙනෙක් මේ වත්මන් ආණ්ඩුව පත් වෙනට කලින් කිව්වේ ජාතික ජනබලවේග ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් ආකාරයක විවේචන තිබ්බා. හැබැයි අපි හිතුවේවත් නැති විදිහට වත්මන් ආණ්ඩුව අපේ කලාපයේ රටවල් එක අපේ අසල්වැසි රටවල් එක මේ ගොඩනගාගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරි වටිනවා. කලාපයේ රටවල් විදිහට විශේෂයෙන්ම අපි දන්නවා මැදපෙරදිග යුද ගැටුම් ඇති වී තිබෙන ඒ අවස්ථාවේදී වුණත් අපි ලෝකේ කුඩා රටක්. හැබැයි අපි ලෝකෙටම පෙන්නවා අපේ විදේශ ප්‍රතිපත්තිය කිසිදු රටකට කිසිදු බලවත් රාජ්‍යයකට ගැති නොවන බව. ඉතින් ඒක හරි වටිනවා රටක් විදිහට. ඉතින් ඒ සුවිශේෂී බවත් එක්ක තමයි මේ විදිහට එක දිගටම විදේශීය රටවලින් ඒ ජනාධිපතිවරුන් ශ්‍රී ලංකාවට පැමිණි තවත් බොහෝමයක් රාජ්‍යතාන්ත්‍රික හමුවීම් මැදිහත්වීම් ඉදිරියේදී ශ්‍රී ලංකාවත් එක්ක සිදුවීමට නියමිතව තිබෙනවා. ටෝලාම් මහතා වියට්නාම ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේදී දිවයිනින් පිටත් යාමට කටයුතු කරා. තවත් බොහෝමයක් කටයුතු සමග එක්කාසුවෙන් ඊයේ දවසම එතුමන්ට මම හිතන්නේ මේ බොහෝමයක් වැඩ කටයුතු තිබ්බා. ශ්‍රී ලංකාවේ විවිධ සහයෝගිතා වෙනුවෙන් ඒ වගේ විවිධ අංශ වෙනුවෙන් එතුමන් සම්බන්ධ වුණා විවිධ වැඩසටහන් වෙනුවෙන්. අපි සූදානම් වෙන්නේ එතුමන්ගේ පිටව යාමේ ඒ තොරතුරු බලන්න දැන්.
වියට්නාම ජනාධිපති ටෝලාම් මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡා සාර්ථකව පැවැත්වුණා. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට 56 වසරක් සපිරෙන අවස්ථාවේ එරට ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් මෙම සම්බන්ධතා තවදුරටත් වර්ධනය වන බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ. දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික සංස්කෘතික හා සමාජීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වන බව කියා සිටියා. ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සමතා ශක්තිමත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය කොළඹදී පැවැත්වුණා. වියට්නාම වාණිජ්‍ය සහ කර්මාන්ත මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කළ මෙම සංසදය පැවැත්වුණේ වියට්නාම ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි. වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටේ ආර්ථික සමතා ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. කොළඹ හා හෝචිමින් නගර අතර ඍජු ගුවන් ගමන් සේවා නිල වශයෙන් ආරම්භ කෙරුණා. Chúc mừng Vietjet và chương trình mời diễn đàn để tiếp tục chương trình làm việc của mình. Xin trân trọng đề nghị các quý vị đại biểu cùng đứng dậy gửi tràng pháo tay. ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයේ සාර්ථකව නිම කළ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියා. මෙම පිරිසට සමුදීම වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළට පැමිණ සිටියා. ඔබ නැවතත් වීකෙන්ඩ් ප්‍රෙස් අපේ සජීව වැඩසටහන සමගින් එකතු වන්නේ. අපි උදෑසන 6 සිට ඔබත් එක්ක ජාතික පුවත්පත්වල තොරතුරු බෙදා ගනිමින් සිටින්නේ. අපි දැන් යමු වෙන්නේ දිවයින පුවත්පතට. මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කරන්න අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්න. ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා කියන කාරණාව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. විශ්ව මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙනෙන ලෙස ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විශ්ව මද්‍රව්‍ය ව්‍යසනය මුලින් උපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව පෙරේදා ජනාධිපති කාර්යාලය දී රැස් වූ අවස්ථාවට එක්වෙමින් අත්අඩංගුවට ගන්නා විශ්ව මද්‍රව්‍ය යලි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙතට උපදෙස් ලබා දී තිබෙනවා. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම ඇතුළු විශ්ව මද්‍රව්‍ය වලට එරෙහි වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කරනු අතර රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු විශ්ව මද්‍රව්‍ය වලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් තිබෙන බවත් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. හොඳයි අපි ඒත් එක්කම යන්නේ ලංකාදීපයට. එයා බස් ගනුදෙනුවේ කපිල චන්ද්‍රසේනට මොකද වුනේ? ලංකාදීපේ මෙන්න මෙහිමයි තොරතුරු වාර්තා කරන්නේ. කපිල චන්ද්‍රසේනගේ මරණය අභිරහසක් කියලායි කියන්නේ. සිරුර කොල්ලුපිටියේ නිවසක කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. නාදුරන දෙදෙනෙකු අප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර අප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩකලෙයයි කියමින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අධිකරණයේ නියෝග ලබා සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක කාමරයක සැකකටයුතු ලෙස එල්ලෙමින් තිබියදී ඒ උදෑසන සොයාගත් බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා කියලයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කියන්නේ. තවත් පුවත්පත් ගණනාවක්ම මේ පිළිබඳව තොරතුරු කියනවා. ඔව් අපි දැන් යමු වෙන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. කපිල මිය යන්නට පෙරදා රෑ නීතිඥයින් සමග පැය ගණනක් නඩුව ගැන කතා කරලා දුරකථනය සහ පරිගණක පොලිස් වාහනයට අවසන් වතාවට ඇමතුම් ලැබුණු අංක ගැනත් පරීක්ෂණ.
ඊයේ බාර වෙන්නත් ඉඳලා කියලා තමයි වැඩිදුරටත් සටහන් වෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර දින රාත්‍රියේ පැය ගණනක් තිස්සේ නීතිඥවරුන් සමග සිය නඩු කටයුත්ත සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිට ඇති බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබෙන බව තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඇතුල් පිටුවල වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඊයේ දින උදෑසන කපිල චන්ද්‍රසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත බහර වීමට නියමිතව සිටි බවද අනාවරණය වී තිබෙනවා. ඊයේ උදෑසන කපිල චන්ද්‍රසේන මහතා නිදා සිටි කාමරය වසා දමා තිබූ නිසා නිවැසියන් දොර විවෘත කර බලද්දී එහි උළුවස්සේ ගමන් මල්ලක පටියකින් ගෙල වැළලාගෙන මිය ගොස් සිට ඇති බව තමයි වැඩි දුරටත් දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මේත් එක්කම ඩේලි නිවුස් පුවත්පතත් දිනුෂිකා මේ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. former Sri Lankan CEO found dead after arrest order කියලායි තොරතුරු කියන්නේ. Police have reported to the Port Magistrate Court yesterday that former Sri Lankan Airlines Chief Executive Officer Kapila Chandrasena has died under suspicious circumstances කියලායි තොරතුරු කියන්නේ. අපි ඊයේ දවසේදී මේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරා. අපි සූදානම් වෙන්නේ ඒ තොරතුරු දැන් බලන්න. 2013 වසරේ සිදු වූ ගණදෙනු අතර බරපතලම දූෂිත ගණදෙනුවලින් එකක් ලෙසයි එයාබස් ගණදෙනුව වාර්තා වුණේ. එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පියංකර ජයරත්න මහතායි. එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශ්‍රීරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙකු වන නිශාන්ත වික්‍රමසිංහ මහතා කටයුතු කළා. සැකටයුතු ලෙස මිය ගොස් සිටින කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒ 330 වර්ගයේ ගුවන් යානා 6ක් සහ ඒ 350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවටයි කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී ඇත්තේ. අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවටගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදා හැරුණා. එම විමර්ශනවලදී අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතේ ගෙනෙන වරදක් අනාවරණය වී තිබුණු නිසා අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඊට අදාළවයි පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන මහතා යලි අත්අඩංගුවට ගත්තේ. අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ ප්‍රශ්නගත ගණදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංක ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් ඊට විරෝධය දක්වමින් කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය සේවාදායකයාට තර්ජනය කර ප්‍රකාශ ලබාගත් බවටයි. එවන් පසුබිමක් යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතා දින 54කට පසු පසුගිය 5 වනදා අපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. එහිදී රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසියක්ද පනවනු ලැබුවා. කෙසේ වෙතත් එහිදී කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි කඩ කරමින් ඥාතීන් බවට ව්‍යාජ ලෙස හංගවමින් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් 15000ක් ගෙවා ඉදිරිපත් කර තිබූ බව අධිකරණයේදී හෙළි වුණා. ඒ අනුව ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් ඇප ආඥා පනත උල්ලංඝනය කිරීම හරහා අධිකරණයේ විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත ඔහුගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ දිනේදී ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ඔහු යලි අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකයි කපිල චන්ද්‍රසේන මහතා මෙසේ සැක සහිත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ. එයාබස් සමාගම ලෝකයේ සමහර රටවල් සමග ගණදෙනුවලදී එම රටවල ගුවන් සමාගම් නියෝජිතින්ට අල්ලස් දුන් බව හෙළිවීම නිසා බ්‍රිතාන්‍ය අධිකරණයක ඒ පිළිබඳ නඩුවක්ද පවරා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ගුවන් යානා මිලදී ගැනීම සඳහා නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ඔවුන්ට එයාබස් සමාගම අල්ලස් ලබා දී ඇති බවත් 2020 බ්‍රිතාන්‍ය අධිකරණ ලේඛනවලින් හෙළි වී තිබුණා. ඒ අනුව 2020 පෙබරවාරි මාසයේදී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
මෙම දූෂිත ගණතිනුවල රහස් එක්තරා වෙබ් අඩවියක පළ කළ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙළඳ කළමනාකරුවෙකු ලෙස සේවය කළ රජීව ජයවීර චන්ද්‍රසේන යුවල අත්අඩංගුවටගෙන මාස 5කට පසු අභිරහස් ලෙස මිය ගොස් සිටියා. රජීව ජයවීරගේ සිරුර නිදහස් චතුරස්‍රයේ ගසක් යට තිබී කුරුඳුවත්ත පොලිසිය මගින් සොයාගත්තා. පොලිසිය එහිදී අධිකරණයට දන්වා සිටියේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි. කෙසේ වෙතත් එවකට පළ වූ වාර්තාවලට අනුව නිදහස් චතුරස්‍රය සහ ඔහුගේ නිවස අසල CCTV දර්ශන කිසිවක් හමු වී තිබුණේ නැහැ. තවද රජීව මිය යන විට ඔහුගේ සහෝදරයෙකුට ටයිප් කරන ලද ලිපියක්ද යොමු කර තිබුණා. මේ වන විට සැකකටයුතු ලෙස මිය ගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කොල්ලුපිටිය පොලිසිය මගින් ආරම්භ කර තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද පැමිණ පරීක්ෂණ සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. තවද ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් සිදු කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ සැකකටයුතු මරණයක් ලෙස සලකා ඉදිරි විමර්ශන සිදු කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මූලිකත්වයෙන් කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. හොඳයි ඒ ආකාරයෙන් තමයි මේ මරණය පිළිබඳව අපිට තොරතුරු කියන්නට හැකියාවක් ලැබෙන්නේ. දැන් වැඩිදුර විමර්ශන මේ ගැන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බලමු මොන වගේ දේවල් අපිට ඉදිරියේදී අනාවරණය කරගන්නට හැකියාවක් ලැබෙයිද කියලා. විදුලි බිල පිළිබඳ දිවයින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා. ඔව් අපි යොමු වෙන්නේ දිවයින පුවත්පතටයි. විදුලි බිල වැඩි වෙන්නේ කීයකින්ද? අද දැනුම් දීමට නියමිතයි කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද දහවල් දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. රුපියල් බිලියන 27ක් පාඩු බව කියමින් එය ලබා ගැනීම සඳහා විදුලි බිල වැඩි කළ යුතු බවට ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම මහජන උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව 18.1%කින් විදුලි බිලේ වැඩිවීමක් එම සමාගම ඉල්ලා ඇති බවත් දිවයින පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා. හොඳයි ඒ පිළිබඳවත් ජනතාව විශේෂ අවධානයක ඉන්නවා. දැන් විදුලි බල මණ්ඩලය නැහැ අවුරුදු වෙලා තියෙන්නේ. සමාගම් 6ක යටතේ තමයි මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව බලමු අපි කොහොමද වැඩිදුරටත් මේ පිළිබඳව අපිට තොරතුරු ඉදිරියේදී වාර්තා කරන්න හැකියාවක් ලැබෙන්නේ කියලා. අපි යන්න සූදානම් වෙන්නේ තවත් තොරතුරක් වාර්තා කරනවා. දිවයින පුවත්පත මේ ගල්ලංගුරු සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරනවා. ඒ අනුව පළමු පැමිණිල්ල පිළිබඳවයි මේ පිළිබඳ තොරතුරු කියන්නේ. ජනපති කොමිසමට පළමු ගල්ලංගුරු පැමිණිල්ල මාලිමාවෙන් කියලයි තොරතුරු වාර්තා කරන්නේ. වසර 2009 සිට මේ දක්වා කාල සීමාවේදී ගල්ලංගුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත පළමු පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා කටයුතු කළා තිබෙනවා කියන කාරණය කියනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2009 වසරේ සිදු වූ වංචාවක් පිළිබඳවයි. ඒ අනුව එකී වංචාවන් පිළිබඳ සෙවීම සඳහා පත් කළ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද ප්‍රථම පැමිණිල්ල ඒ වන අතර මීට පෙර කිසිවෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැහැ කියලායි කියන්නේ. ඒ අනුව අපිට මතකයි අමාත්‍යතුමන් පවා ඒ දිනවල සඳහන් කළා බිමල් රත්නායක අමාත්‍යතුමන් අනින්ද ජයතිස්ස අමාත්‍යතුමන් යන්න ඕනම කෙනෙක්ට ගිහිල්ලා මේ කාල සීමාව තුල සිදුවෙච්ච ඒ වංචා දූෂණ පිළිබඳ අනාවරණය කරගන්න නම් ඒ ගැන ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මේ පැමිණිලි කිරීම පළමු පැමිණිල්ල විදිහට කරලා තියෙන. දැන් අපි යන්න සූදානම් වෙන්නේ මේ උණක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා දෙනියායෙන් ලංකාදීපයයි ඒ පිළිබඳ තොරතුරු කියන්නේ. ඔව් සදීප අපි දැන් යමු වෙන්නේ ලංකාදීප පුවත්පතටයි. දෙනියායේ පැතිර යන්නේ වෛරස් උණක්. ගිය මාස රෝගීන් 47ක් හමු වෙලා. විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම තමයි මේ විදිහට මේ වාර්තාව ලංකාදීප පුවත්පතට එකතු කර තිබෙන්නේ. දෙනියාය කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැතිර යන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසා තිබෙනවා. ගෙවි ගිය මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු හමු වී ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළ තිබෙනවා. තද උණ හිසරදය වමනය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන අතර පාසල් යන වයසේ පසු වන අවුරුදු 14ත් 15ත් අතර වයසේ දරුවන් අතර වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. වෛරසය ආසාදනය වූවන් දෙනියාය මූලික රෝහලින් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවටත් විශේෂඥ වෛද්‍යවරයා තොරතුරු සඳහන් කළ තිබෙනවා. ඊයේ දවසේදී දිනශික අපි මේ පිළිබඳ තොරතුරු වාර්තා කර අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුලින් අපි සූදානම් වෙනවා
ඒ පිළිබඳ තොරතුරු බලන්න ඒත් එක්කම දෙනියායේ දැන් මේ උණරෝගය පිළිබඳව අපි තොරතුරු විවිධාකාරයෙන් ඊයේ සහ පෙරේදා දිනේත් වාර්තා කරා. අපි ඉදිරියේදී බලමු මේ පිළිබඳ තොරතුරු බලන්න. ඒත් එක්කම අපි යන්න සූදානම් වෙන්නේ ලංකාදීපයට විශේෂයෙන් මේ මුදල් වංචාවක් පිළිබඳවයි. ලංකාදීපයේ තොරතුරු කියන්නේ අනුව මේ කොහොමද මේ මුදල් වංචාව පිළිබඳ තොරතුරු කියන්නේ කියලා අපි බලමු. NDB මුදල් වංචාව කලින් හඳුනා නොගත්තේ ඇයි කියලා අහන්නේ බැංකුවට මහ බැංකුවට මුදල් කමිටුවෙන් දොස් කියලා තොරතුරු කියනවා. NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව හඳුනා ගැනීමට අභ්‍යන්තර විගණන කමිටුව බාහිර විගණන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ ඇයිදයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා කියලායි තොරතුරු කියන්නේ. කාරක සභාව මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් 5 වෙනිදා රැස් වුණා කියලායි කියන්නේ. යනු වංචාව NDB බැංකුවේ කොටස් මිල පහත වැටීමට සහ ශ්‍රේණිගත කිරීම අවප්‍රමාණය වීමට ඍජුව බලපා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා කියන කාරණය වැඩිදුරටත් තොරතුරු කියනවා. ඒත් එක්කම මේ පිළිබඳ Daily News පුවත්පතත් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. The Committee on Public Finance has raises concerns over NDB Bank's audit failures කියලායි කියන්නේ. Questions how audit firm, audit committee and CBSL failed කියලා තොරතුරු කියනවා. The Committee on Public Finance has raised concerns regarding the failure of the National Development Bank NDB audit committees to detect a massive internal fraud estimated at over rupees 13 billion and the effectiveness of its internal controls කියලායි කියන්නේ. බිලියන 13ක මේ මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු මේ ආකාරයෙන් අනාවරණය කරගන්නට කටයුතු කරමින් සිටින මේ ප්‍රශ්න කිරීම පිළිබඳවයි Daily News පුවත්පතත් තොරතුරු අනාවරණය කරන්න. අපි යන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පත වාර්තා කරනවා ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකලදී විවෘත කෙරේ. අපි බලමු ඇතුල් පිටුවල මොනවද මේ සම්බන්ධයෙන් සටහන් වන තොරතුරු කියලා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඊයේ පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී විවෘත කර තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු සටහන් වෙනවා. නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංකන පරිශ්‍රයේ මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කර තිබෙනවා. ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය කරනු ලබන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන් වන අතර මෙරට බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වෙනවා කියලත් දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරනවා. අපි යන්නේ දිවයින පුවත්පතේ මේ අස්වැසුම ලාභීන් පිළිබඳ තොරතුරක් කියනවා. ඔවුන්ගේ මේ ලාභීන් සවිබල ගැන්වීම වෙනුවෙන් වැඩ කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. අස්වැසුම ලාභීන් සවිබල ගැන්වීම වේගවත් කිරීමට ඇමති පන්නිලගෙන් උපදෙස් කියලායි තොරතුරු වාර්තා කරන්නේ. අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඇමති උපාලි පන්නිලගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ 2026 වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචන හමුව විශේෂ භාර ඇමති මහාචාර්ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය ඇමති වසන්ත පියතිස්ස යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වලා තිබෙනවා. ඒ අනුව තමයි මේ නිලධාරීන් ඉදිරියේ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරලා තිබෙන්නේ. ඉතින් ඉදිරියේදී මේ සමාජ සුබ සාධන ආරක්ෂණ කටයුතු පිළිබඳ මේ ආකාරයෙන් හොඳ පිළිවෙතක් අනුගමනය කරොත් අපේ රටේ ජනතාවට සෙතක් සැලසේ කියන එකයි අපිට මේ පිළිබඳ තොරතුරු දකිද්දි කියන්නට පුළුවන් වෙන්නේ. අපි දැන් යමු වෙන්නේ ලංකාදීප පුවත්පතටයි. අරගල සමයේ පහර දුන් මැති ඇමති නිවෙස්වලට වන්දි ගෙවීමේ සිද්ධිය ගෝඨාභයට යලි නොතීසි කියලා තමයි සටහන් වෙන්නේ. රංජන් කටුගම්පලයි මේ වාර්තාව ගෙන එන්නේ. පසුගිය අරගල සමයේදී හිටපු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහර දීම් වලින් සිදු වූ අලාභහානිවලට වන්දි ගෙවීමේදී අක්‍රමිකතාවන් සිදු වී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු පියවර ගන්නයි ඉල්ලා නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙක් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යලි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. හොඳයි. අපි ඒත් එක්කම දැන් සුවිශේෂී කාරණයක් පිළිබඳවයි මේ ආකාරයෙන් තොරතුරු කියන්නේ. ඔබ දන්නවා මාස්ටර් ෂෙෆ් කිව්ව ගමන්
අපේ ස්වාධීන රූපවාහිනිය ඔබට මතක් වෙන මම හිතන්නේ මේ රටවල් ගානක ක්‍රියාත්මක වුණු මේ ෆ්‍රැන්චයිස් ප්‍රෝග්‍රෑම් එක අපිට වැඩසටහන ලංකාවට ගේන්නට හිම නැත්තම් ස්වාධීන රූපවාහිනිය හරහා ඒ විකාශය කරන්නට අපිට අවකාශය උදා වුණා. ඉතින් මම හිතන්නේ මේක අර ආහාර සම්බන්ධව සූප ශාස්ත්‍රය පිළිබඳව වැඩි ආසාවක් ඇල්මක් දක්වන අය වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච වැඩසටහනක් කියලා කියන්නත් පුළුවන්. සහත් ආසය මේ හැමදේම එකතු වුණු හරිම අපූරු විනෝදාත්මක සහ ආහාර පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වැඩසටහනක් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම සදීප දැන් රියැලිටි වැඩසටහන අපේ රටේ ඕනෑ තරම් තියෙනවා. හැබැයි මේ කෑම හදන දෙයක් ගැන රියැලිටි වැඩසටහනක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට. ඉතින් මේ රියැලිටි වැඩසටහනේ නිල විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනිය අපි සතුයි. අපි බොහොම ආඩම්බරයෙන් මේ පිළිබඳව මතක් කරන්නේ. ඉතින් මේ පිළිබඳ තොරතුරු කියන අද අවසන් මහා තරගය ගැනයි ලංකාදීපේ තොරතුරු කියන්නේ. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා මංගල අදියරේ අවසන් මහා තරගය අද කියලයි තොරතුරු වාර්තා කරන්නේ. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා තරඟාවලියේ මංගල අදිරේ අවසන් මහා තරගය අද රාත්‍රී 8ට සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මාස කිහිපයක් පුරා දිවයිනේ සූපර් ශාස්ත්‍ර ලෝලීන් පමණක් නොව සියලු දෙනා අමන්දානන්දයටත් කුතුහලයටත් පත් කළ මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා තරඟාවලියේ ජයග්‍රාහකයා කවුරුන්දයි අද රාත්‍රියේ අනාවරණය වනු ඇති බවයි තොරතුරු කියන්නේ. මාස්ටර් ෂෙෆ් යනු ලෝපුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ සූපර් ශාස්ත්‍ර හැකියාවන් මැන බලන රියැලිටි රූපවාහිනී තරඟාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ලෝපුරා රටවල් 60කට වැඩි ගණනක මාස්ටර් ෂෙෆ් තරඟාවලිය දකින්නට ලැබෙනවා. ඉයුම් පිහුම් කලාවේ වෙනස්ම අත්දැකීමක් බවට මේ මාස්ටර් ෂෙෆ් අපිට පත් කරගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් බොහෝමයක් ප්‍රේක්ෂකයින් අපත් සමගින් සම්බන්ධ වෙලා හිටිනවා. ලංකාවේ අපි දන්නවා වැඩිම ප්‍රමාණයක් ආවරණයක් සහිත මාධ්‍ය ආවරණයක් සහිත අපිට විකාශය කරන්නට හැකියාවක් ලැබෙන්නේ මේ මාස්ටර් ෂෙෆ්. ඉතින් මේ අවසන් මහා තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. අපි බලමු කොයි ආකාරයෙන් අද මේ තරඟාවලියේ ජයග්‍රාහකයා තෝරා ගන්නට හැකියාවක් ලැබෙයිද කියලා. වීකෙන්ඩ් මිරර් පුවත්පතත් ඉංග්‍රීසි බසින් මේ පිළිබඳ තොරතුරු කියනවා. මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා ග්‍රෑන්ඩ් ෆිනාලි to air today කියලායි තොරතුරු වාර්තා කරන්නේ. After months of intense challenges, emotional eliminations and unforgettable culinary moments, MasterChef Sri Lanka is set to crown its first ever winner today at 8 PM කියලා කියන්නේ රාත්‍රී 8ට කවුද බලමු මේ තුන් දෙනාගෙන් ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. මොනවද දිනුෂික හම්බෙන තෑගි? ඇතරම සදීප මාස්ටර් ෂෙෆ් කියලා කියන්නේ අපේ රටේ රියැලිටි වැඩසටහන් වල හැරවුම් ලක්ෂය කියලාත් අපිට හඳුන්වන්නට පුළුවන්. මුදලින් මිලියන 3ක්, අධි සුඛෝපභෝගී මෝටර රථයක්, ඒ වගේම ජාත්‍යන්තරයේ ජය ගන්න පුළුවන් යතුර, ඒ වගේම තව බොහෝ අවස්ථා මේ තුල ජයග්‍රාහකයාට හිමි වෙනවා. ඉතින් අද රාත්‍රියේදී අපි ඔබට ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙන්න. මාස්ටර් ෂෙෆ් තරඟාවලියේ ජයග්‍රාහකයා කවුද කියලා අපි තාම දන්නේ නැහැ. අද රාත්‍රියේ තමයි අපිට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ. සීසන් 2ත් ළඟ එනවා. ඉතින් බලමු කොයි විදිහට මේ කටයුතු වෙයිද කියලා. ඒ නිසා බලන් ඉන්න. ලංකාවේ සූපර් ශාස්ත්‍රයේ දැවැන්ත පෙරලියක් කරන්න ස්වාධීන රූපවාහිනිය මාස්ටර් ෂෙෆ් එක්ක සූදානම් වෙලා ඉන්නවා. අපි දැන් යමු වෙන්නේ ලංකාදීප පුවත්පතටයි. ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා ශ්‍රීපාද වන්දනා සමය ලබන 31න් අවසන්. කේබල් කාර් ව්‍යාපෘතියටත් නාහිමිගේ ආශිර්වාදය කියලා තමයි වැඩිදුරටත් තොරතුරු සටහන් වෙන්නේ. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන වෙසක් පොහොය දිනට පසු දිනෙන් අවසන් කරන බව ශ්‍රීපාදානස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළ තිබෙනවා. 2025-2026 ශ්‍රීපාද වන්දනා වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නලතන්‍ය ග්‍රාම සේවා කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී තමයි උන්වහන්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් අපි නැවතත් යොමු වෙන්නේ ලංකාදීප පුවත්පතටයි. හොඳයි දිනුෂිකා, මේ ක්‍රීඩාව කිව්වහම අපේ රටේ අපි ලොකු අවධානයක් යොමු කරනවා ක්‍රීඩා කටයුතු පිළිබඳව සහ ක්‍රීඩා ලෝලීන් අපේ රටේ බොහොමයක් ඉන්නවා. විවිධ ක්‍රීඩාවලට ආදරය කරන ක්‍රිකට් ගත්තහමත්, රගර් ගත්තහමත්, ෆුට්බෝල් ගත්තහමත් මේ හැම ක්‍රීඩාවකටම එක හා සමානව මල්ල ක්‍රීඩාව ගත්තහමත් මේ හැම දෙයකටම ආදරය කරන පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ නියෝජනය කරන හේෂා විතානගේ මන්ත්‍රීතුමා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ක්‍රීඩා සංගම්වල ලොකුම ගැටලුව පුහුණුකරුවන්ගේ හිඟකමයි කියලයි එහි මහතා කියන්නේ. ඉතින් ඊට පිළිතුරු දෙමින් මේ ආකාරයෙන් මధుර සෙනවිරත්න අමාත්‍යවරයා සඳහන් කරනවා පාසල් ක්‍රීඩා පද්ධතිය දියුණු කරන්න පුළුල් වැඩසටහනක් ආරම්භනවා කියලයි මధుර සෙනවිරත්න මහත්මයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේක ක්‍රීඩකෙක්ට උපාධියක් ලබා ගැනීම සඳහා
සුවිශේෂී විශේෂයෙන් දැන් උපාධ්‍යාත්මක ක්‍රීඩාවක් කරන්න තියෙන අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් ඉදිරියට යනකොට ඒ ක්‍රීඩා ශාස්ත්‍රයේ තමන් ජයග්‍රහණ ලබනකොට අධ්‍යාපනයේ මේ හැමදේම එක්ක ක්‍රීඩාවේ ඉදිරියට යන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ඉතින් අධ්‍යාපනයේ ක්‍රීඩාව මේ හැමදේම අපේ රටේ දරුවන්ට සමබරව කරගන්න පුළුවන් නම් අර ජාත්‍යන්තරයට යන්නට පුළුවන් මේ හැකියාව අවස්ථාව මේ හැමදේම විවර වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ ක්‍රීඩාව තුළ යම්කිසි වෙනසක් මං හිතනවා දිනුෂිකා දැන් සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළ. අනිවාර්යයෙන්. ඉතින් ළඟ විවිධ පරිවර්තනීය වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ අනුව අපිට දකින්න පුළුවන් හැම ක්ෂේත්‍රයකම මේ අනුව ක්‍රීඩාවේ වෙනස්කම් සිදු වේවි කියලා. ඉතින් අපි අර පුංචි දරුවන්ගෙන් පවා ඉල්ලන්නේ, දෙමාපියන්ගෙන් පවා ඉල්ලන්නේ ක්‍රීඩාවට දරුවන් යොමු කරන්න. මොකද අර ගල් පිළිම වගේ දරුවන් වැඩක් නැහැ. ප්‍රායෝගික දරුවන් තමයි රටට නිර්මාණය කරන්න ඕනේ. ඒ ව්‍යවසායකත්ව මනසක්, ඒ වගේම ක්‍රීඩාවට තියෙන ඇල්මක්, ඒ වගේම සමාජෙත් එක්ක ඒ බද්ධ වෙලා තියෙන අත්දැකීම් මේ හැමදේමත් එක්ක ගොඩනැගෙන දරුවා කවදාවත් සමාජය තුළ පරාජයට පත් කරන්න හෝ අභියෝග වලින් පෙරදෙන්නට මං හිතනවා පෙරදෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙයි කියලා ක්‍රීඩාවත් එක්ක හිටියොත්. ඉතින් ඒක නිසා ක්‍රීඩාවට දරුවන් යොමු කරන්න. දැන් ක්‍රීඩාවේ අනාගතයේ සුබ වෙමින් යනවා. හැම ක්‍රීඩාංශයක්ම ඒ විදිහට රටේ පරිවර්තනීය වෙනස්කම් කරන්නට හැකියාවක් ලැබෙවි. ඕලිම්පික් ජයග්‍රහණ ඉදිරියේදී ලෝක කුසලාන ජයග්‍රහණ මේ හැමදේම අපිට රටක් විදිහට ඉදිරියේදී ලබා ගන්න හැකියාවක් ලැබෙවි. අනිවාර්යයෙන්ම සදීප දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ දක්ෂයින්ගේ අඩුවක් නැහැ. දක්ෂයෝ බොහෝ දුරට අපේ රටේ ඉන්නවා. හැබැයි ඇත්තටම මෙතන ගැටලුව වුණේ පහුගිය කාල වකවානුවල මේ දක්ෂයින්ව තෝරා ගන්න ක්‍රමවේදය තමයි ගැටලු සහගත අවස්ථා බොහොමයක් තිබුණේ. ඉතින් ඒ පිළිබඳවත් අපි මතක් කරනවා. දැන් ක්‍රමක්‍රමයෙන් ඒ ක්‍රමවේදයේ තිබ්බ ඒ හිඩස් පිරවෙමින් තමයි තිබෙන්නේ. ඉතින් දක්ෂයින්ට අවස්ථාව ලැබිලා විශේෂයෙන්ම ජාත්‍යන්තර නියෝජනය කරන්න අපේ රටේ කවුද ඇත්තටම සුදුසු කියන ඒ දක්ෂයින්ව තෝරා ගැනීමේ ක්‍රමවේදය දැන් සැදෙමින් යනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපේ රටේ ක්‍රීඩාවට හොඳ තැනක් ඉදිරියටත් ලැබේවි කියන කාරණාව. හොඳයි, හරි අපූර්ව පුවතක් අපිට දෙහිවලින් වාර්තා වෙනවා. ඒ පිළිබඳවයි අපි තොරතුරු කියන්නේ. දිවයින පුවත්පතයි මෙන්න මෙහෙම කියන්නේ. කේසර සහ කියාරා සිංහ යුවලට දව උපන් සිංහ පැටවුන් දෙදෙනා ජනතා ප්‍රදර්ශනයට කියලායි ඡායාරූපයක් එක්කම වාර්තා කරන. සිංහ පැටවුන්ට අපේ නේද පුංචි දරුවන් අම්මලා තාත්තලා මේ හැමෝම කොච්චර ආදරේද අපි දැක්ක ওই පින්නවල උනත් ඊට පස්සේ දෙහිවල මීට කලින් උනත් ඒ සිංහ පැටවුන් ඉපදුණු ගාම යනවා පොලිමේ බලන්න. ඒ තියෙන ආදරේ නිසාම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබූ කේසර සහ කියාරා සිංහ යුවලට දව 2025 දෙසැම්බර් 24 වෙනිදා උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව දිනපතා උදෑසන 10 සිට 11:30 දක්වා මේ පැටවුන් දැක ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා කියලායි මේ ඡායාරූපත් එක්ක වාර්තා කරන්නේ. දැන් සදීප මෙහෙම අපි කොච්චර කිව්වත් වැඩක් නැහැනේ මේ සිංහ පැටවුන්ව දකින්න ඕනේ අපි. අනිවාර්යයෙන්. ඒ අවස්ථාව දැන් ඔබට ලං කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. දැක්කනේ ලස්සන නේද? කොයිතරම් ආදරයක් තියෙනවද? ඉතින් යන්න බලන්න ගිහිල්ලා කලබල කරන්න එපා. හැබැයි ගිහිල්ලා හරි සාවධානව බලන්න ඈත ඉඳලා ඔබට හැකියාවක් ලැබෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. ඊට අනතුරු ඊට මතෙන් අපි මතක් කරනවා විශේෂයෙන් අපි විරාමයෙන් පස්සේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මහ පොළ උසස් අධ්‍යාපන මේ ශිෂ්‍යත්ව බහර අරමුදල පිළිබඳවයි. ඒ පිළිබඳව ඇතුළු බොහෝ තොරතුරු අපි කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් ප්‍රෙස් අපේ සජීව සාකච්ඡාව සමග. දැන් උදෑසන ඉඳලම අපි ජාතික පුවත්පත්වල තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගත්තා. දැන් අපි සූදානම් වෙන්නේ තවත් සුවිශේෂී විනාඩි කිහිපයක් ඔබට තොරතුරු සමීප කරන්නට. ඒ තමයි ගොක්කොල කලාව පිළිබඳව. දැන් එදා සිට අද දක්වාම ගොක්කොල කලාව කියලා කියන්නේ අපේ රටේ අපි හැමෝම කැමති කලාවක්. හැබැයි ටිකෙන් ටික මේ කලාව දැන් වියකී යනවාදෝ කියලාත් හිතෙනවා. ඉතින් අපේ සදීප සෙනවිරත්න විශේෂිත වූ දේවල්
හොයාගෙන යන ගමනේදී මේ ගොක්කොල කලාව පිළිබඳව අලුත්තුණු තොරතුරු ටිකක් අපිත් එක්ක බෙදා හදා ගන්න අරගෙන අවිලා තියෙනවා. අපි දැන් යමු වෙන්නේ ඒ සටහන වෙතට. ගොක්කොල කර්මාන්තය කියන්නේ අපේ රටේ පවතින ඉතාමත් සුවිශේෂී කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ ගොක්කොල කියන කලාව අද වෙද්දී අපේ රට ඇතුලේ තියෙන්නේ ඉතාමත් සුළු වශයෙන් කියලා අපිට නිකන් නිගමනය කරන්නට පුළුවන්. අපිට ඒ වගේ හිතන්නට පුළුවන්. මොකද මේ කර්මාන්තේ මේ කලාව කරන මිනිස්සු ගොඩක් අඩුයි. අපි කැමති අපේ විශේෂ දෙයකට මේ වගේ කලාවක් යොදාගෙන ඒ වගේ නිර්මාණයක් කරන්න. ඉතින් ශාස්ත්‍රීයත්වයේ ඒ වගේම සුබවාදී භවයේ සංකේතයක් විදිහට මේ ගොක්කොල කලාව අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ කලාව හරි අපූර්වට කරගෙන යන වරකාපල අල්ගම ප්‍රදේශයේ ඉන්න තරුණයෙක් හොයාගෙනයි අපි අද ආවේ. ඔහු නමින් මේ තරුණ නිර්මාණ ශිල්පියා උමින්දු දිල්සර. වගේ පෞද්ගලික විස්තර ටිකක් අපිත් එක කියමුකෝ. මම දැනට උපාධිය හදාරනවා උඩරට නර්තනය පිළිබඳව. කුඩා කාලේ ඉඳන් මම උඩරට නර්තන කලාව අධ්‍යයනය කරනවා. ඒ වගේම උඩරට නර්තන කලාව විෂයක් මෙන්ම හදාරනවා. ඒ අතරතුරේ ගොක්කොල කැටයම් කලාවද මම හදාරනවා. ගොක්කොල කියන කලාව පාරම්පරිකව ආපු දෙයක්ද? ඔයා කොහොමද මේක ඉගෙන ගත්තේ? මම අයියේ එක බලාගෙන ඉගෙන ගත්ත දෙයක්. කුඩා කාලේ ඉඳන් උඩරට නැටුම් වලට ගියාට පස්සේ ඒ වැඩ පිළිවෙලවල වලදී ගොක්කොල කැටයම් දකින්න තියෙනවා. ඒවා ඇහැට හුරු කරගෙන තමයි මම ඒක ඇඟට දාගත්තේ ඇත්තෙන්ම කිව්වොත්. සාමාන්‍ය ගොක්කොල නිර්මාණයක් කරන්න මොන වගේ නිර්මාණ සංකල්පයක් ඔළුවේ තියෙන්න ඕනේද? මොනවද ඕන අමුද්‍රව්‍ය? ගොඩාක් දුරට අයියේ අවශ්‍ය වෙන්නේ අපේ ඇඟ ඇතුළෙන් වෙන කලා හැකියාව. ඒක ඒ වෙලාවට තැනට උචිත විදිහට තමයි නිර්මාණය කරන්න ලබන්නේ. ඒ වගේම අපි ඒකට අමුද්‍රව්‍ය විදිහට ගොක්කොල, පොල් කොළ, කෙසෙල් පතුරු ඔය වගේ අමුද්‍රව්‍ය අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වියදම් අඩුයිද කොහොමද මේ නිර්මාණ කරනකොට? වියදම අඩුයි. පරිසර දූෂණයත් ඇත්තෙන්ම අඩුයි. ඔයා කරලා තියෙන හොඳම විශිෂ්ටම නිර්මාණ මොනවද මේ කාල සීමාව ඇතුළේ? මම අලුතෙන් නිර්මාණයක් කරා. ගොක්කොල වලින් ඔසරියක් නිර්මාණය කරා. ඒක තමයි දැනට මම කරලා තියෙන විශිෂ්ට නිර්මාණය කියලා මම හිතන්නේ. ගොක්කොල නිර්මාණ දැන් කොච්චරක් මේ වෙද්දි හදලා තියෙනවද මේ කාල සීමාව ඇතුළේ? කියන්න බෑ, ගොඩක් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගොක්කොල නිර්මාණ මොන වගේ අවස්ථාවලදී යොදාගන්නේ? ධර්මාසන, පිරිත් මණ්ඩප, මගුල් පෝරු, මංගල උත්සව අවස්ථාවල, ආගමික අවස්ථාවල පසුතල නිර්මාණය කිරීමේදී පුන්කලස් නිර්මාණය කරන්න, සාම්ප්‍රදායික නර්තන ශෛලීන් වලට මඩු සැකසීමේදී, අහන් සැකසීමේදී, ආය බලිතෝයිල් වලට ඒ සියල්ලටම වගේ ගොක්කොල නිර්මාණ භාවිතා කරනවා. අපි අද විශේෂ නිර්මාණයක් කරන්න යනවනේ. කියන්නේ මේක මං හිතනවා ලංකාවේ විදින කිසිම කෙනෙක් මේ වගේ නිර්මාණයක් මේ වෙද්දි ගොක්කොල වලින් කරලා නැතුව ඇති කියලා. ඒ නිසායි අපි විදුව හොයන් ආවේ. අපි වනමාලියක් අන්දන්න යන්නේ. කොහොමද විදු මේ සංකල්පය වලට ඔඩුවට එන්නේ? මම නිර්මාණයක් කරන්න හිතේ තිබ්බා. ලොකුවට අදහසක් තිබ්බේ නැහැ. ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් තමයි කරන්න හිතේ තියාගෙන හිටියේ. ඒත් ලංකාවේ මේ වෙද්දි දෙතුන් දෙනෙක් ඒක නිර්මාණය කරලා තියෙනවා. මට ඕනේ වුණා වෙනසක් කරන්න. ඒ වුණාට එහෙම අදහසක් ඔළුවේ තිබ්බේ නැහැ ඒ වෙලාවේ. අම්මා කිව්වා නිකමට හරි ඔසරියක් කරන්න බැයිද කියලා. පුළුවන් කිව්වා. ඒක තමයි පටන් ගත්තේ අයියා. අපි ලෑස්ති වෙන්නේ මේ නිර්මාණය මෙයා කොහොමද කරන්න කියලා බලන්න. බලන්නකො මේ මනාලි කොච්චර ලස්සනද කියලා. ඔයාට කවුද මේ එන ගමනේදී මේ ගොක්කොල කලාව ඉගෙන ගන්න ගමනේදී ඔයාට ශක්තියක් උනේ? මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මයි තාත්තයි දෙන්න. ඊට පස්සේ මගේ සහෝදරිය. ඊට පස්සේ මට උඩරට නර්තනය උගන්වපු ප්‍රධාන ගුරුතුමා වන්නේ අල්ගම නිශ්ශංක ගුරුතුමා. ඊට පස්සේ ඒකම ගොක්කොල කැටයම් කලාව පිළිබඳ ඒ ගුරුතුමාගෙන් වගේම අම්බේපුස්සේ ලක්මාල් දිසානායක ගුරුතුමාගෙන්ද ලබා ගත්තා. ඒ දෙන්න තමයි මූලිකවම. ඊට අමතරව තවත් ගුරුවරු සිටිනවා මට. ඒ කට්ටියව සීවත් ගන්න ඕනේ. දැන් ඇත්තට මොනවද ඉදිරි බලාපොරොත්තු? ඉදිරියේදී ලොකු වෙනසක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ නිර්මාණයම අපි ගිනස් පොතට ඇතුල් කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ වගේ නිර්මාණයක් සිදු වෙලා නැහැ. ලංකාවට විතරයි තියෙන්නේ ඔසරිය කියන නිර්මාණය වෙච්ච ඇඳුම. ඒ නිසා මේක ගිනස් පොතට ඇතුල් කරන්න කියලා මම හිතුවා.
ඇත්තටම වීකෙන්ඩ් ප්‍රෙස් අපේ මේ සජීව සාකච්ඡාව කියලා කියන්නේ ජාතික පුවත්පත්වල තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නම වැඩසටහනක් නෙමෙයි. මේ වගේ විශේෂාංග වලටත් අපේ වැඩසටහනෙන් අපි හැමදාමත් ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. විශේෂයෙන්ම වියකී යන කලාවන් බොහොමයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඉතින් ඒ වියකී යන කලාවන් නව අලුත් මුහුණුවරකින් ඔබ වෙතට ගෙන එන්නට අපි ඉදිරි අපේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහන් වලදීත් අපි සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව කතා කරලා අපි දැන් යමු වෙන්නේ සුවිශේෂී වූ සාකච්ඡාවකට. දැන් මහපොළ ශිෂ්‍යත්වය කියලා කිව්වම ශ්‍රී ලංකාවේ සුවහසක් දරුවෝ ඉන්නවා මහපොළ ශිෂ්‍යත්වය ලබන. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තොත් එහෙම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කරගන්න ලැබෙන පන්නරයක් විදිහටත් අපිට මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ මහපොළ ශිෂ්‍යත්වය පිළිබඳව අද දවසේ අපි කතා කරන්නට සූදානම් වෙනවා. මේ වෙනුවෙන් අපි මැදිරියට ආරාධනා කරා ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බහර අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ මලල්ගොඩ මහතාට මේ සම්බන්ධයෙන් කතා කරන්නට අපි ඉතාමත් ගෞරවාන්විතව ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. දැන් අපි ගත්තොත් එහෙම සදීප මේ මහපොළ ශිෂ්‍යත්වය කියලා කියන්නේ අවුරුදු 40ක ඉතිහාසයට දිව යන ශිෂ්‍යත්වයක්. ඉතින් අපේ රටේ සුවහසක් විශ්වවිද්‍යාල දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාරන්න තිබෙන හොඳ පන්නරයක් කියලාත් අපිට මේ මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වන්නට පුළුවන්. අපි කැමති මේ සම්බන්ධයෙන් කතා කරද්දී මහපොළ ශිෂ්‍යත්වයේ ඉතිහාසය පිළිබඳව කතා කරන්නට. අපි එතනින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට. අපි මහපොළ ශිෂ්‍යත්වය ගැන කතා කරනකොට මේක 1981 පමණ කාලය දක්වා විහිද යන දෙයක්. එවකට රජයේ සිටපු වෙළඳ අමාත්‍ය ලලිත් ඇතුළත මුදලි ශ්‍රීමතාණන්ගේ දර්ශනයක් මත තමයි මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ වුණේ. මහපොළ ඇත්තටම එතුමා මහපොළ කියලා බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරා. ඒක අද ඕනම රටේ ඕනම කෙනෙක් මහපොළ කිව්වහම හැමෝගෙම හිතට එක තැනකට ගමන් කරනවා. ඉතින් ඒ தത്വයට ඒක දියුණු කරන්න එතුමා තුළ තිබිච්ච අදිෂ්ඨානය, ධෛර්යය සහ කැපවීම ඊටමත් දැඩි ලෙස බලපෑවා. එතුමා ඒ සඳහා එතුමා එතකොට වෘත්තියෙනුත් එතුමා නීතිඥවරයෙක් නිසා එතුමා නීතිමය පදනම පිළිබඳවත් යම් අවබෝධයක් එතුමා ළඟ තිබුණා. ඒ සියල්ල කැටි කරගෙන තමයි එතුමා මේ සංවිධානය ඇතර මේ ආයතනය ගොඩ නැගුවේ. ඒ සඳහා රාමුවක් සකස් කරා, ව්‍යවස්ථාපිත රාමුවක්. ඒ ව්‍යවස්ථාපිත රාමුව හරහා 1981 අංක 66 කින පනතෙන් ස්ථාපිත කරා ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාරය. ඒතකොට මේ ශිෂ්‍යත්ව භාරය ඇති කිරීමේ අරමුණු කීපයක් එතුමා සතුව තිබුණා ප්‍රධාන වශයෙන්. ඒතකොට ප්‍රධාන අරමුණු අතර තිබුණේ යූත්, ඒ කියන්නේ තාරුණ්‍යයට අධ්‍යාපනය ලබා දීමත් ඒකම තාරුණ්‍යයට උසස් අධ්‍යාපනය සඳහා දොරටු විවෘත කිරීම ප්‍රධාන වශයෙන්. ඊට අමතරව එතුමාගේ ඒ පරමාර්ථවල තිබුණා ඔවුන්ට කාර්මික අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය ලබා දීම, ඒ සඳහා අවශ්‍ය ආයතන පිහිටුවීම සහ ආයතන නඩත්තු කිරීම, ආයතන පවත්වාගෙන යාමට උදව් කිරීම. ඒකම ළමුන්ට අධ්‍යාපනය සඳහා තාරුණ්‍යයට අධ්‍යාපනය සඳහා අතොහිත දෙන්නේ ගුරුවරු. ඒතර ගුරුවරුන්ගේ ඥානය වැඩි දියුණු කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් ඇති කරන්න එතුමාගේ කැපවීම තිබුණා. ඒතර මෙන්න මේ අරමුණු පෙරදැඩි කරගෙන තමයි එතුමා 1981 අංක 66 කියන පනතත් මාර්ගයෙන් මහපොළ බාරකාර අරමුදල ස්ථාපනය කරේ. හොඳයි විජිත් මහත්මයා, දැන් අපි මේ කාරණය පිළිබඳ සාකච්ඡා කරනකොට මං අහලා තියෙන ඉතිහාස කතාවක් තියෙනවා දිවංගත ලලිත් ඇතුළත් මහත්මයා පිළිබඳ. එතුමන් මේ අරමුදල පිහිටුවීම ප්‍රධාන පරමාර්ථයක් කරගන්නවා. තමන්ගේ අධ්‍යාපනයේ මුහුණ දීද්දි තමන් මුහුණ දුන්නු අභියෝග, තමන් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය ලබනකොට සහ සමස්ත රටේ අභියෝගාත්මක කාල සීමාවන් තුළ දුප්පත් පොහොසත් කියන මේ ભેදයක් නැතුව දුවාදරුවන්ට ඒ අධ්‍යාපනය ඉහළට යන්න උදව් කිරීම තමයි එතුමන්ගේ මූලික පරමාර්ථය බවට පත් වුණේ. එතුමන්ගේ ඉතිහාස කතාවක් තියෙනවා මේත් එක්ක බැඳිච්ච. මම කැමති ඔබතුමන් එක්ක මේ කාරණේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඔව් සදීප, මමත් ඇත්තටම අහපු කාරණයක් තමයි එතුමාගේ උසස් අධ්‍යාපනය. එතුමා විදේශගත උසස් අධ්‍යාපනයක් ලැබූ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතුමාට ඉතාමත්ම හොඳ පසුබිමක් තිබ පුද්ගලයෙක්. එතකොට ඒ අධ්‍යාපන පසුබිම මත එතුමා අද්විදි යම් අපහසුතාවයන්, කම්කටොළු එතුමාට ගේ හිතේ වැඩ කරා. එතකොට එතුමා
අධ්‍යාපනයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නෙමෙයි ලංකාවේ වෙනකොට වැඩ කරේ. එතුමා වෙළඳ අමාත්‍යවරයා. ඒතර වෙළඳ අමාත්‍යවර ඔබට හිතන්න පුළුවන්. වෙළඳ අමාත්‍යවරයා වශයෙන් එතුමා තුළ එච්චර කැපවීමක් ඇති වෙන්න එතුමා ඒ සම්බන්ධයෙන් කොයිතරම් හිතලා තියනවද ඒ තරම් කැපවීමක් එතුමා තුළ තිබිලා තියෙනවා. ඇත්තටම ඒ සඳහා තමයි මම අර කිව්ව බ්‍රෑන්ඩ් එක එතුමා ඇති කරේ. මොකද අපි හැමෝටම දැන් අපි පොලක් කිව්වොත් අපේ හිතට එන්නේ සල්පිලක් යම්කිසි නම් ඒ වගේ දෙයක්. නමුත් ඇත්තටම මහපොළ බාරකාර අරමුදල ඇති කරන්න අවශ්‍ය කරන මූල්‍යමය පසුබිම එතුමා ලබා ගත්තේ ලංකාව පුරාම වෙළඳ ප්‍රදර්ශන පවත්වලා. ඒතකොට ඒ වෙළඳ ප්‍රදර්ශන මාලාව තමයි මහපොළ කියලා එතුමා රටපටේ පවත්වගෙන ගියේ. එතනින් එතුමා නතර වුණේ නැහැ. එතුමා ඊට පස්සේ ලොතරැයියක් ආරම්භ කරා. ඒ ලොතරැයිය මට අපි දැනගත්තා අපි දන්න පරිදි එතුමා ටිකට් විකුණන ගමින් ගමට ගියා. නගරවලට ගියා. ඉතින් එහෙම කළා එතුමා මුදල් එකතු කරා. ඒකම එතුමාගේ හිතමිතුරන් යාළුවන් වගේ ඔහු ආශ්‍රය කරපු පුද්ගලයන් සහ සුබපතන්නන්ගෙන් එතුමා මුදල් එකතු කරලා ඒ ඔක්කොම එකතු කරලා තමයි මේ බාරයේ ආරම්භක මුදල එතුමා හොයාගත්තේ. ඒතකොට ඒක කරේ අධ්‍යාපනයේ ලබන සිසුන්ගේ සුභසිද්ධිය සඳහා මිසක් එහෙම නැතුව අර වෙළඳ එතුමාගේ විෂය පුළුල් කිරීමටම නෙවෙයි. නමුත් පසු කාලීනව එතුමා එයටත් පියුස් වුණා. අපි එතුමා නායක අමාත්‍යවරයා වශයෙන් එතනත් පුහුණු මධ්‍යස්ථාන ඇති කරලා මහපොළ නමින්ම එතුමා තවදුරටත් වැඩ කටයුතු කරලා තිබුණා. නමුත් එතුමාගේ ප්‍රධානම පරමාර්ථය වුණේ ලංකාවේ තරුණ පරම්පරාවට උසස් අධ්‍යාපනයට දොරටු විවෘත කරන්න. ඇත්තටම සදීප දැන් මේ කතාව හදි හිතෙන දෙයක් තමයි එක පුද්ගලයෙක්ගේ සංකල්පයක් අද වෙද්දී දරුවෝ කී දහසකට නම් ආලෝකය දෙනවද කියන කාරණාව අපි දන්නවා සදීප. දැන් අපේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන දරුවෝ ඉන්නවා. මේ මහපොළ ශිෂ්‍යාධාරය Tamanගේ ගිණුමට වැඩනකම් බලාගෙන ඉන්න දරුවෝ ඉන්නවා. ඇත්තටම ඒ ලැබෙන මුදලින් තමයි බොහෝ වෙලාවට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඔවුන් සාර්ථක කරගන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරද්දී විජිත් මහත්මයා අවධානය යොමු කරන්න කැමති දැන් වෙද්දී මේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා අරමුදල් සම්පාදනය කරගන්නේ කොහොමද? ඔව් අපිට ප්‍රධානම ආදායම් මාර්ගය අතර වෙන්නේ අපි මේ දක්වා අපි ඉතුරු කරගත්ත මුදලෙන් ලැබෙන පොලි ආදායම. අපි ගාව අපි ඇත්තට ඉතාමත් ශක්තිමත් තත්වයක අද ඉන්නවා. ඉතින් රුපියල් බිලියන 20කට වැඩි තැන්පතු අපි සතුව තියෙනවා. ඒතකොට ඒ තැන්පතු වලින් අපිට විශාල පොලි ආදායමක් ලැබෙනවා. ඒතකොට ඒ එක ආදායම් මාර්ගයක්. අනිත් ප්‍රධානම ආදායම් මාර්ගය තමයි ඒකත් පසුකාලීනව මුදල් ලබා ගැනීමට 1980 ගණන් වලට එනකොට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඩෙවලොප්මන්ට් ඔතොරිටිස් බෝඩ් කියන එක ඇති වුණා. ඒතොර ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇති කිරීමේදී මහපොළ බාරකාර අරමුදල සහ ජනාධිපති අරමුදල එක් වෙලා තමයි මේ සංවර්ධන ලොතරැයි ඇති කරේ. 50% ආයෝජනයක් කරලා. ඒතොර ඒ නිසා අද දක්වාත් මේ ඩෙවලොප්මන්ට් ලොටරි එකෙන් එහෙම නැත්නම් සංවර්ධන ලොතරැයි ලැබෙන ලාභාංශ වලින් 50%ක් අපිට ලැබෙනවා ළමයින්ගේ සුබ සිද්ධිය සඳහා යොදන්න. ඒතකොට ප්‍රධානම අපේ ආදායම් මාර්ග දෙක තියෙන්නේ දැනට අපේ පොලි ආදායම සහ සංවර්ධන ලොතරැයි ලැබෙන මුදල. හොඳයි විජිත් මහත්මයා මේ ඊළඟ කාරණේ තමයි දැන් අතන වර්තමානයේ වෙද්දී විශ්වවිද්‍යාල සිසුන් කොච්චර ප්‍රමාණයක් මේ මහපොළ ලබනවද සහ වත්කම් ප්‍රමාණය කොච්චරද ඔබතුමාලා සතුව තියෙන? ඔව් අපි ඇත්තටම අපිට මේ වෙනකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි ආරම්භයට ගියොත් ඇතුළත් මුදලි මැතිතුමා මේ ආරම්භ කළ පළවෙනි අවුරුද්ද 1981 අවුරුද්දේ එතුමා රුපියල් 350ක වාරිකයකින් ළමයි 422 දෙනෙකුට තමයි දුන්නේ. එතකොට ඒක ක්‍රමක්‍රමයෙන් මුදලත් වර්ධනය වුණා ළමයි සංඛ්‍යාවත් වර්ධනය වුණා. එතකොට අනිත් එක අපි විශ්වවිද්‍යාලයක් දිහා බැලුවොත් අපි හිතනවා විශ්වවිද්‍යාලයක හැම වසරෙම අර එකපාරක් දීලා නවත්තන ශිෂ්‍යත්වයක් නෙමෙයි. මේ ළමයා අධ්‍යාපනය ලැබෙන වර්ෂ සංඛ්‍යාව පුරාම අපි උදාහරණයක් ගත්තොත් අපි වර්ෂයකට ශිෂ්‍යත්ව වාරික 10ක් දෙනවා. 12ක් දෙන්න 10යි දෙන්නේ. විවේක කාලයන් අතහැරලා. ඒතර වාරික 10 නම් අවුරුදු 3ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන ජෙනරල් ඩිග්‍රී එකක් නම් වාරික 30යි. ස්පෙෂල් ඩිග්‍රී එකක් නම් වාරික 40යි. මෙඩිකල් වගේ එකක් වුණාම වාරික 50යි. ඔන්න විදිහට අපි ගෙවාගෙන. ඒතකොට ඔය වාරික ගෙවන ළමුනුත් අපේ ලයිස්තුවට එකතු වෙනවා. දැන් මේ අවුරුද්දේ ගෙවන ළමයි ප්‍රමාණය විතරක් නෙවෙයි. දැන් අපි මම අර කලින් කියපු 422 කියන එක අද වෙනකොට 17000 දක්වා අපි වැඩි කරලා තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා පමණයි. ඊට අමතරව අපි ගාව ඉන්නවා උසස් අධ්‍යාපන ආයතන. ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජස් ළමයි. එතකොට ඒ වගේම භික්ෂු විශ්වවිද්‍යාලය වැනි ආයතන, නීති විද්‍යාලය මේ ඔක්කොම එකතු වුණාම එතනත් තව ළමයි 2500ක් විතර ඉන්නවා. ඒතර ඔක්කොම ළමයි 19500ක් විතර වැටෙනවා අපිට එක වර්ෂයකට. ඒතර ඒගොල්ලෝ අර අපි කියපු
වර්ෂ දෙවනි වර්ෂය තුන්වෙනි වර්ෂය ඒ වගේ එකතු වෙලා එනකොට සාමාන්‍යයෙන් එක මාසයක අපි ළමයි 80000කට පමණ අපි මහ පොළොව වාරික ගෙවනවා. විජිත් මහත්මයා මම කෙටි ප්‍රශ්නයක් මේක මම අහනකොට ඔබතුමාගෙන් අහන්න හිතුනේ. දැන් මේ වගේ අවස්ථාවකදී දැන් හැම වර්ෂයකම විශ්වවිද්‍යාල සිසුන් දිනුෂ්කා බොහෝමයක් ප්‍රමාණයක් බඳව ගැනීමේ ප්‍රමාණය වැඩි කරනවානේ. දැන් මේ වසරේදී යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙයි. ඉදිරියේදීත් වැඩි වෙයි. අතට දැන් එහෙම වැඩි වෙන අවස්ථාවලදී කොහොමද මේ පිරිස කල්පනාකරණය කරගන්නේ? නෑ ඇත්තෙන්ම ඒක තමයි අපි අර කියවපු 422 වෙනකන් ඒක 17000 දක්වා වැඩි වුණේ ඒ අරකට ක්‍රමිකව අපි වැඩි කරගෙන ආවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැඩිවීමත් සමග අපි ගෙවන්න පුළුවන් ළමයි ගානත් ක්‍රමිකව වර්ධනය කරා අපේ ආදායම් සීමාවත් තුල. අපි මොකද අපි ඒ ගැනත් කල්පනා කර ගන්න ඕන අපිට අපි ගාව කොච්චර මුදලක් මේ වෙනකොට තියෙනවද කියලා. ඒතකොට ඒ දෙකම හිතේ තියාගෙන අපි ක්‍රමිකව වර්ධනය කරා. නමුත් මෑත කාලින පසුගිය වසර 3 වගේ කාලෙතුම අපි දකිනවා සාමාන්‍යයෙන් 42000 අවට තමයි විශ්වවිද්‍යාලයට බඳවා ගන්න සිසුන් සංඛ්‍යාව ඉන්නේ. ඒතකොට ඒ නිසා එතනින් එහාට තියෙන පහසුකම් මත රජය ටිකක් ඒ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒක නවත්තලා තියෙනවා. නමුත් අපි මේක එතනින් නවත්තන්නේ නැහැ. අපි බලන්නේ අපි ඒකත් මම ඔබට කියන්නට ඕන සදීප. මොකද අපි ශිෂ්‍යයන් තෝරා ගැනීමේ ක්‍රමවේදී ඔබ එයත් ඇහුවන ඔබ. එතකොට අපි දැන් ආදායම් මාර්ගයක තමයි අපි ඒක හිර කරලා තියෙන්නේ. නමුත් අපි 17000ක් දෙනකොට ශිෂ්‍යත්ව අපි 10%ක් දෙනවා මෙරිට් ස්කෝලර්ෂිප් එකක්. ඒ කියන්නේ එවුන් ඉසෙඩ් ස්කෝර් එකේ ඒගොල්ලෝ ඉහළින් ඉන්න ළමයි. ඒකට ඒකට කිසිම ආදායම් මාර්ගයක් අපි බලපවත්වන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි 10%ක්. ඒකට අපි 17000කුත් 1700ක් තියෙනවා මෙරිට් ස්කෝලර්ෂිප්ස්. ඒකට ඉතිරි පිරිස තෝරණය කරන්නේ යම් කිසි ආදායම් මට්ටමක් ආදායම් දැන් අදට තියෙන්නේ ලක්ෂ 5 කියන ආදායම් මට්ටම. ඒ මත තමයි අපි තීරණය කරන්නේ කොපමණ සිසුන් ප්‍රමාණයකට ශිෂ්‍යත්ව දෙනවද කියලා. ඔව් ඒ වගේම දැන් අපි ඊයේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අපි කතා කරා පෙර සූදානමේදී. එතකොට මේ ඔබතුමාත් එක්ක කතා කරද්දී ඔබතුමා සඳහන් කරා මේ මැයි 12 වෙනිදා සුවිශේෂී වූ කටයුත්තක් සිදු වෙනවා. මට හිතුණා මේ ගැන ඔබතුමාම විස්තර කියන එක හොඳයි. ඊයේ අපි කතා කරද්දී මට හිතෙච්ච දෙයක් තමයි මේ next level වැඩක්ද මේක මහපොළ ශිෂ්‍යත්වය පිළිබඳව කතා කරද්දී කියලා. ඔබතුමාට අවස්ථාව තියෙනවා මැයි 12 මොකද්ද වෙන්නේ? ඔව් ඇත්තටම next level වැඩක්. ඒ කියන්නේ අපි ඇත්තටම අපි මේ දක්වා අවශ්‍යතාවය තිබුණත් අපිට ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න අමාරු වුණා. නමුත් අපි දැන් ඒකට සූදානම්. අපිට අවශ්‍යතාවය තිබුණා මේ මහපොළ ලාභීන් ඇත්තට මහපොළ මත් ලබා ඔවුන්ගේ අධ්‍යාපන සම්පූර්ණ කරලා රටට ලෝකයට හයියක් වෙච්ච පිරිස ඉන්නවා ලක්ෂ 4මාරකට වඩා. ඒතකොට මේගොල්ලොන්ට අපි විශ්වාස කරනවා අපි කතා කරපු කට්ටියත් එක්ක අපිට දැනගන්නත් ලැබුණා. ඒගොල්ලෝ කැමැත්තෙන් ඉන්නවා. ඒකට ප්‍රතිඋපකාරයක් කරන්න ඒ ප්‍රතිඋපකාරය අපි ලබා ගැනීමට යම් ක්‍රමවේදයක් අපි තුළ තිබෙන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය සහ ආදි විද්‍යාර්ථී එකමුතු එහෙම නැත්නම් කියන ඇලුම්නායි වෙබ්සයිට් එකක් සහ ඇලුම්නායි කලෙක්ටිව් එකක් අපි 12 වෙනිදා මැයි 12 වෙනිදා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි උත්සාහ කරන්නේ මේ ලෝකය පුරා ලංකාව විතරක් නෙවෙයි ලෝකය පුරා විසිරී සිටින මහපොළ ලාභීන් 4,50,000ක් වුණ වන අයට යම් කිසි අවස්ථාවක් සලසා දෙන්න ඔවුන්ගෙන් තමන්ගේ රටට එහෙම නැත්නම් තමන් ලබාගත දෙයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඔවුන්ට කරන්න පුළුවන් සේවය කරන්න. ඒක විවිධාකාරයෙන් ඔවුන්ට කරන්න පුළුවන්. මොකද අපි ඒක මූල්‍යමය පදනමකින් සීමා කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් මූල්‍යමය කටයුතු සඳහා අවශ්‍ය විශ්වාසය අපි ගොඩනගලා තියෙනවා. මොකද කෙනෙකුට තමන් බොහොම පාරදෘශ්‍යභාවයෙන් යුතුව ඔහු යම්කිසි මුදලක් ඔහු ගිණුමකින් අපිට ට්‍රාන්ස්ෆර් කරොත් ඒක සම්බන්ධයෙන් ගිණුම්ගත වෙලා ඒ සම්බන්ධයෙන් ඔහුට නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමකට අපි මේක හරිගස්සන්න උත්සාහ කරනවා. ඒතකොට එතනින් අපි නතර වෙන්නේ නැහැ. අපි මේ වෙබ් ජාරය හරහා අපි උත්සාහ කරනවා මේ ආදි විද්‍යාර්ථයන්ගේ එකමුතුව හරහා ඔවුන්ට ඔවුන් අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න ඒකම මෙන්ටර්ෂිප්ස් ඒ කියන්නේ උපදේශන සේවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වෙන්න පුළුවන් අනිත් ආදි විද්‍යාර්ථයන්ට වෙන්න පුළුවන් අවශ්‍ය උපදේශන සේවා සපයන් ලබා ගන්න ඒකම ජොබ් ඔපචුනිටිස් ඒගොල්ලෝ අපිට විදේශයක වැඩ කරන කෙනෙක් ඔහුගේ විශ්වවිද්‍යාලයක තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ලංකාවේ යම්කිසි වෘත්තියක් කරන පුද්ගලයෙක් වෙන ඔහුගේ ආයතනය වෙන්න පුළුවන්. ඒතකොට ඒක ඇඩ්වර්ටයිස් කරලා ඒක ප්‍රචාරණය කරලා ඒක පිළිබඳ දැනුවත්භාවයක් ලබා දෙන්න පුළුවන්. ඒතකොට එතනින් නතර වෙන්නේ නැතුව මෙන්ටර්ෂිප් ඒ වගේ ට්‍රේනින් ඔපචුනිටිස් අපිට ලබා දෙන්න විශ්වවිද්‍යාල ළමයින්ට හරියට අවශ්‍යයි ට්‍රේනින් ඔපචුනිටි. ඒකත් අපි ලබා දෙන්න. ඒ වගේ ඉතාමත් පුළුල් කතිකාවතක් තමයි අපි ඇති කරන්න හදන්නේ මේකට අපි ඉස්සෙල්ලාම අපි තෝරා ගන්නවා ඉස්සෙල්ලාම ඇතුල් කරගන්නවා ආදි විද්‍යාර්ථීන්. නමුත් අපි එතනින් නවත්තන්නෙත් නැහැ. මොකද අපි හිතනවා
විදේශගත විශේෂයෙන්ම විදේශගත අපි හිතුවොත් විදේශගත ශ්‍රී ලාංකික සිසුන් ඉන්නවා මහ පොළ ලාභීන් නොවන. ඒගොල්ලොන්ටත් ආසයි රටට සේවයක් කරන්න. අපි තව ඒ සෙකන්ඩ් ලෙවල් එකක මෙම්බර්ෂිප් එකක්. ඒ කියන්නේ අපි අර ජෙනරල් මෙම්බර්ෂිප් එක නෙවෙයි අපි ඊට වඩා ආරාධිත සමාජිකත්වයක් පිරිනමන්න උදරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලැබපු ඕනම ශිෂ්‍යයෙකුටත් මේකට එකතු වෙලා වෙනත් මට්ටමක සමාජිකත්වයක් ලබාගෙන නමුත් ඔහුටත් අර මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් වලට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට අවශ්‍ය උපකාර උදව් සපයන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපේ මූලික පරමාර්ථය මේ 12 වෙනිදා අපි ආරම්භ කරන්න යන කටයුත්තේ. ඒ කටයුත්ත ගැන නම් කියන්නට ඕන මේ වෙබ් ද්වාරය විවෘත කිරීමේ උළෙල මැයි 12 වෙනිදා පෙරවරු 9ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේත් අපේ අරමුදලේ ෆවුන්ඩර් ට්‍රස්ටි හැටියට කටයුතු කරන එහෙම නැත්නම් අපි කියනවා සමාරකම් බාරකරු ඔහු වෙළඳ අමාත්‍යවරයා වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්මයාගේ සහභාගීත්වයෙන් අපි මෙම උළෙල පවත්වන්න බලාපොරොත්තු වෙනවා 12 වෙනිදා පෙරවරු 9:30ට. හොඳයි විජිත් මහත්මයා ඊළඟ කාරණේ තමයි දැන් අපි දැක්ක මේ 2026 අයවැයට අනුව විශේෂයෙන් මේ මහ පොළ ශිෂ්‍යාධාරය 10000 දක්වා වැඩි වෙනවා. දැන් මේක කොයි ආකාරයෙන්ද අපේ රටේ සිසුන්ට බලපාන්නේ? ඇත්තම අපි බැලුවොත් ළමයි ඇත්තටම උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ආර්ථිකමය ගැටලු වලින් මිදෙන්න තියෙන ලොකු පිටුවහලක් තමයි මහ පොළ බාර අරමුදලෙන් ලැබෙන මේ මුදල. ඒක අපි දැක්කොත් අපි දුටුවා මේ 2024න් පස්සේ එතකොට 2024 වර්තමාන රජයේ බලයට පත් වෙනකොට තිබුණේ මහ පොළ අරමුදලේ වාරිකයේ රුපියල් 5000යි. එතකොට 2025 අයවැයෙන් ඒක 7500 දක්වාත් 2026 වසර සඳහා අයවැයෙන් ඒක 10000 දක්වාත් වැඩි වුණා. ඒකට නමුත් අපගේ ආර්ථිකයත් එක්ක දැන් මම අර මුලින් කියපු ආරම්භ කරපු 350 පටන් ගත්ත වෙලාවේ සම්පූර්ණ මුදල මහ පොළ බාරකාර අරමුදලෙන් තමයි දරාගෙන ආවේ. නමුත් ඒක 500 වුණා. ඒ විදිහට වැඩි වෙනකොට රජයනොත් යම් කොටසක් දෙන්න පටන් ගත්තා ඒ කාලේ. මොකද අපිට පමණක් මේ කටයුත්ත කරගෙන යන්න බැරි නිසා. ඒතර මෙහෙම ඇවිල්ලා අපි 5000 7500 දෙන අවස්ථාවලදීත් අපි 150% يعني මහ පොළ බාර අරමුදලින් 150ක් යොදනකොට රජයත් ඒකට 150ක් යොදවීම කරා. දැන් මේ වෙනකොට 10000 කරාට පස්සේ ඒත් රජය 152ක් දරනවා අපි 148ක් දරනවා. නමුත් අපේ ඉලක්කය තමයි රජයට වෙන බර අඩු කරන්න. රජයට වෙන බර අඩු කිරීම සඳහා අපිට සමහර ඒ සඳහා අපේ මූලධනය අපි වැඩි කරගන්න ඕන. මේ සඳහා තමයි තවත් පියවරක් වශයෙන් අපි මේ වෙබ් ද්වාරය විවෘත කළේ යම්කිසි මුදලක් අපි තවත් අපේ අරමුදල තර කිරීමට අපි උත්සාහ කරනවා. ඔව් ඒ වගේම විජිත් මහත්මයා දැන් මහ පොළ ශිෂ්‍යාධාරය පිළිබඳව අපි කතා කරද්දී අපි දන්නවා විශ්වවිද්‍යාලයට අපි ඇතුළු වුණාට පස්සේ අපිට මහ පොළ ශිෂ්‍යත්වයට අපිට අයදුම් කරන්නට පුළුවන්. එතකොට දරුවෙක් ඉන්න පුළුවන් දැන් අයදුම් කරන අවස්ථාවේ ආර්ථික මට්ටම හොඳයි. හැබැයි පසු කාලීනව අපි ගත්තොත් එහෙම යම් ආකාරයක ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීලා දෙමව්පියෝ නැති වෙලා මේ වගේ දරුවෙක්ට ඊට පස්සේ ආර්ථික මට්ටම පිළිබඳව යම් ආකාරයක ගැටලුවක් එන්නට පුළුවන් අධ්‍යාපනයේ නිරත වීමේදී. එතකොට මේ පිළිබඳව මහ පොළ ශිෂ්‍යත්වය මේ බාර අරමුදල විදියට ඔබතුමාලගේ අවධානය යොමු වෙන්නේ කොහොමද? දැනට එහෙම දරුවන්ට ඒ අවධානය යොමු වෙලා තියෙනවද? ඇත්තෙන්ම මහ පොළ අරමුදලේ ප්‍රතිපාදන වලට අනුව අපිට ඇත්තෙන්ම අපි ආරම්භ කරන ළමයා දරුවෝ තමයි අපි දිගටම ගෙවීම කරගෙන යන්නේ. يعني අතරමැදදී යම්කිසි හේතුවක් නිසා ආදායම කඩාකප්පල් වුණා කියන එක පමණක්ම හේතුවක් නෙවෙයි. ඔහු නමුත් මොකද අපි ඒ වර්ෂයකට අවශ්‍ය ශිෂ්‍යත්ව ප්‍රමාණය අපි ඇලොකේට් කරලා ඒ මත අපේ මුදල අපි කළමනාකරණය කරගෙන යන නිසා අපිට ඒ වගේ කරන්න ටිකක් අපහසුයි. නමුත් පසුගියදා ඇතිවෙච්ච දිත්වා සුළුකුණාටුවත් එක්ක අපි දුටුවා අර නොසිතපු ආකාරයට රටේ යම්කිසි ව්‍යසනයක් ඇති වුණා. කවදාවත් අපි බලාපොරොත්තු නොවුණු ආකාරය. ඒ වෙලාවේ අපි තීරණයක් කරා දෙමව්පියන් අහිමි තුලින් ආදායම් මාර්ගය අහිමි වෙච්ච ඒ වන විට මහ පොළ ලබන හෝ නොලබන ඕනෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා උසස් අධ්‍යාපන ශිෂ්‍යයන් ඉන්නවනම් උන්ට විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනැමීමට හැකියාවක් තිබෙනවද කියලා. ඒ අනුව අපි අයදුම්පත් කැඳෙව්වා. ඒ අයදුම්පත් කනුව අපි අපිට තෝරාගන්න හම්බුණා ළමයි 5 දෙනයි. ළමයි 5 දෙනෙක් එක පවුලේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට තව ඒකම ළමයි 5 දෙනෙක් අපිනවා. එතකොට ඒ කට්ටිය වෙනුවෙන් අපි එකවරක් පමණක් ඒ කියන්නේ මේ වතාවේ පමණයි අපි කටයුත්තට උර දෙන්නේ. අපි ඒ ශිෂ්‍යත්වයක් ඔවුන්ට ලබා දෙන්න යනවා. ඔවුන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙනකන්ම මහ පොළ අරමුදල
ඔවුන් මහපොළ අරමුදල ලැබුණ ශිෂ්‍යයන්ට එක දෙගුණයක් වෙලා ඔවුන්ගේ අතට ලැබෙනවා. නමුත් අර අලුතෙන් එකතු වෙන කට්ටියට තව මුදලක් ඔවුන්ගේ අතට හම්බ වෙනවා. ඊට අමතරව එක්වරක් පමණක් ගෙවන තව රුපියල් 25000ක මුදලකින් තමයි අපි මේ ගෙවීම ආරම්භ කරන්නේ. ඒතකොට මෙයත් අපි ආරම්භ වෙනවා මේ මැයි 12 වෙනිදා අපේ උත්සවයේදී තමයි අපි ඊට අදාළ සහතිකපත් ප්‍රදානය කිරීමත් එදාට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තව එක දෙයක් කියන්න වෙනවා. ඒ 12 වෙනිදා තියෙන අපේ උත්සවයේ තවත් එක සම්දිස්ථානයක් තියෙනවා. ඒ තමයි 2023-24. ඒ කියන්නේ දැනට අධ්‍යයන වර්ෂ 90 ඉන්න ඒ අදාළ ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමකුත් අපි කියනවා. ඒක නර හඳුන්වා දීම ඒ කියන්නේ සම්පූර්ණ සංකේතාත්මකව අපි කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ වගේ අවට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට පමණක් ඇඳවලා පිරිසකට පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමකුත් එදා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි විජිත් මහතා, දැන් කලින් කලට එල්ලවන ප්‍රධානම චෝදනාවක් බවට පත් වෙනවා විශේෂයෙන් මේ මහපොළ ගෙවීමේදී යම්කිසි ආකාරයක ප්‍රමාද වෙනවා. ඒ අපිට දකින්න පුළුවන් හිම කාලවලදී අපි දැක්කා. දැන් මේ ගෙවීම් හරියාකාරව නිසියාකාරව නියම වෙලාවට ගෙවන්නේ. ඒ ගෙවීම් ක්‍රමවේදය විධිමත් කරන්න ඇත්තට මොකද්ද තියෙන වැඩපිළිවෙල සහ අර ওই චෝදනා එල්ල කරන පිරිසට ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තට මේ චෝදනාව යම් ආකාරයකින් සත්‍ය බවට අපි පිළිගන්නට වෙනවා. මොකද අපි දරුවෙකුට උසස් අධ්‍යාපනයේ දරුවෙකුට යම්කිසි මුදලක් අපි දෙන්න පොරොන්දු වුණා නම් එයාට ඒ මුදල අවශ්‍ය වෙලාවට මිසක් ඒ මුදල මාස 5ක් ගිහලා එයාට බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමන්ලා අර කිව්වා වගේ සදීප හැමෝම බලාගෙන ඉන්නවා මහපොළ සල්ලි ටික වැටෙනකම්. ඒතර එහෙම වෙලාවක අපි ඒක නොදින්න ඕන එක වැරදි. ඒකට යම්කිසි කාල රාමුවක් හැම මාසෙම යාට ලැබෙනවා නම් තමයි එයා දන්නවා මට මේ මාසෙ මේක ලැබෙනවා මෙයාගේ මේ වියදම් එයාට දරන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපි ඇත්තටම මොකද මම මහපොළ බාරකාර අරමුදලේ සභාපතිත්වයට පත් වුණේ 2024 දෙසැම්බර් මාසයේ. ඒ වන විටත් මාස 5ක පමණ හිගයක් අපිට තිබුණා ගෙවන්න. ඒක එකපාරට ගෙවන්න අපිට අමාරුයි. මොකද අපේ මූල්‍යමය තත්ත්වයක් උඩ එකපාරට අරමුදල් වල මේ ෆික්ස් ඩිපොසිට්ස් වලින් සල්ලි අද ගන්න බෑ. අපිට පොලි ආදායම විතරයිනේ අපි ගන්න. ඒතර ඔය වගේ ගැටලු රාශියක හිටියා. නමුත් අද වෙනකොට අපි નિયમિત දින. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපි ගෙවන්නේ කෙලින්ම ඔහුගේ ගිණුමට යන නිසා ඒ මාසේ ඉවර වෙනකන් ඉන්න ඕනේ. මොකද ඔහුගේ සහභාගීත්වය ඔහු විදේශන සඳහා සහ ඔහුගේ විශ්වවිද්‍යාල සහභාගීත්වය විශ්වවිද්‍යාලය මගින් තහවුරු කරන්න ඕනේ. ඒ තහවුරු කරාට පස්සේ තමයි ඔහුට ගෙවීම ඔහුගේ කෙලින්ම ඔහුගේ ගිණුමට යන්නේ. ඒතර ඒ නිසා අපි උදාහරණයක් හැටියට අපි ගත්තොත් අප්‍රේල් මාසයට අදාළ ගෙවීම අපි මැයි මාසේ, ඒ කියන්නේ මේ මාසේ 15 වෙනිදාට ඉස්සෙල්ලා ගෙවන්න ඕනේ. ඒක තමයි අපි දැන් කරගෙන යන ක්‍රමය. අපි දැන් පසුගිය මාස 3-4 ඇතුළත අපිට ඒක නියමාකාරයෙන් ගෙවන්න පුළුවන් වුණා. හරියටම ඉදිරි මාසේ 15 වෙනිදා වෙනකොට අපි පසුගිය මාසයේ ගෙවීම අපි කරා. අපි ඉදිරියට අපි සම්පූර්ණ පරිගත ජාලගත කරන්න කටයුතු කරගෙන යනවා. ඒ අනුව වැඩ කටයුතු තවත් පහසු වෙනවා. මොකද මේ දක්වා ඇත්තටම අපි මේ ෆිසිකලි තමයි මේ කරේ, භෞතිකව තමයි මේ සේවා අපේ මේ පරිහරණය කරේ. නමුත් අපි ඒ සඳහා දැන් සියලු කටයුතු සූදානම් කරලා ඉවරයි. අපි තව මාස 2ක් නැත්නම් 3ක් යනකොට අපිට පුළුවන් වෙයි ඒකත් ඒ පරිගණකගත ජාලගත කිරීම හරහා කඩිනමින් ගෙවීම සම්පූර්ණ කරන්න. ඇත්තටම සදීප, දැන් අපේ රට ලංකාව කියලා කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ලැබෙන රටක්. ඉතින් නිදහස් අධ්‍යාපනයෙන් අපේ අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ උසස් අධ්‍යාපනයට ගියාට පස්සේ ඒ උසස් අධ්‍යාපන කටයුතු කරගන්නත් ශිෂ්‍යාධාර ලබා දෙන රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෘත්තිකයන් මේ සම්බන්ධයෙන් ඉතාමත් ධනාත්මක විදියට කතා කරන ආකාරය අපි දැක්කා. විශේෂයෙන්ම දැන් මැයි 12ත් ඔවුන්ට අවස්ථාවක් තිබෙනවා ඔවුන්ට මේ රටට සේවයක් කරන්න මේ අරමුදලත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ පිළිබඳවත් අපි මතක් කරනවා. අපි තව දුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. දැන් කෙටි විරාමයක් ලබා ගමු. හොඳයි, අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ මහපොළ ශිෂ්‍යාධාර අරමුදල සම්බන්ධයෙන්ුයි. ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපතිතුමන් බේශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ මලල්ගොඩ මහතා අපත් සමගින් රැඳී ඉන්නවා මේ ගැන සාකච්ඡා කරා. විජිත් මහත්මයා, අපි මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගියොත් එහෙම දැන් මේ පරිපාලන මේ ශාස්ත්‍රය කොහොමද මේ අරමුදල තුල කරගෙන යන්නේ? අපිට නිකන් සමහර වෙලාවට ඔය ඔබතුමාට චෝදනා එල්ල වෙනවත් දන්නේ මේක නිකන් දේශපාලනීකරණය වෙලා විවිධ ආණ්ඩු අපම විවිධ තීරණ ගන්නවා. විවිධ අයවැයවල් වලට තීන්දුව තීරණ ගැනීමේදී අපි ගැන සලකා බලන්නේ. ඒගොල්ලන්ට ඕන ක්‍රියාමාර්ග ගන්නවා. දැන්
ඇත්තටම ඔබතුමාට මේ දේශපාලනීකරණය සහ එක්ක බැඳුණු දෙයක්ද මේ අපි අරමුදල පිළිබඳ කතා කරොත් කොහොමද ඔබතුමාට මොකක්ද දෙන්න තියෙන උත්තරේ මේ ගැන? ඔව් ඇත්තටම ඒක දෙවිදිහකට කතා කරන්න පුළුවන්. මහපොළ බාරකාර අරමුදල ඇත්තෙන්ම බොහොම ස්වාධීන ආයතන. නමුත් එය රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එකතු වෙලා තියෙනවා. මොකද රජයත් පිළිගන්නවා විශ්වවිද්‍යාල පද්ධතියට ආධාර ලබා දෙන. එහෙම නැත්නම් අර ළමයින්ට ශිෂ්‍යත්ව ලබා දෙන ප්‍රධානම ආයතනය මහපොළ බාරකාර අරමුදල. ඒ නිසා රජයක් මහපොළ බාරකාර අරමුදල හරහා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය වශයෙන් ළමයින්ට ලබා දිය යුතු සහනාධාර ලබා දීම, ළමයින්ට ආධාර ලබා දීමට ක්‍රියාත්මක කිරීම වරදක් දකින්නේ නැහැ. නමුත් ලලිත් ඇතුළත් මැතිතුමා මෙය ස්ථාපනය කරපු අවස්ථාවේ එතුමාගේ හිතේ බොහොම කැපවීමක් තිබුණා මේක හැමදාටම මේක පවතින්න අවශ්‍යයි කියන දෙයත් ඒ කෙරෙහි මනුෂ්‍ය පුද්ගල රටවැසියන්ට යම් විශ්වාසයක් ගොඩනැගී හැකි ආයතනයක් කියන එකත් ගොඩනගන්න. ඒ නිසා එතුමා අර මම කලින් සඳහන් කරපු 1981 අංක 66 කියන පනතේදී ප්‍රතිපාදන සකස් කරා මහපොළ බාරකාර අරමුදලේ බාරකාර මණ්ඩලයේ කවුරුන් විය යුතුයිද කියලා. ඒත් ඇත්තෙන්ම ඒකෙදි එතුමා තීරණය කරේ එතුමා ඒ වෙලාවේ පත් කරා ව්‍යවස්ථාගත කරා මහපොළ බාරකාර අරමුදලේ සභාපතිවරයා එම අවස්ථාවේ සිටින අග්‍රවිනිශ්චකාරවරයා විය යුතුය කියලා. ඒකම ඒ වෙලාවේ යම් බාරකාරවරුන් කිහිපයක් ඉතාමත් රටේ උසස් ප්‍රභූ පැලැන්තිය පිරිසක් එතුමා පත් කරගෙන හිටියා. ඊට අමතරව ෆවුන්ඩර් ට්‍රස්ටි හැටියට එහෙම නැත්නම් ප්‍රාරම්භක බාරකරුවෙට වෙළඳ අමාත්‍යවරයා හැටියට එතුමා කටයුතු කරා. එතකොට ඉන් පසුව යම් දිනයක ඔවුන්ගේ ඇවෑමෙන් කොහොමද මේ අරමුදල ඉදිරියට යන්නේ කියන එක සම්බන්ධයෙන්ුත් පනතේ ප්‍රතිපාදන සකස් කරා. එහිදී එතුමා දක්වලා තිබුණේ සෑම අවස්ථාවකදීම සභාපතිවරයා අග්‍රවිනිශ්චකාරවරයා විය යුතුයි. ඊට අමතරව වෙළඳ විෂය දරන අමාත්‍යවරයා ප්‍රාරම්භක බාරකරු වශයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අමතරව අනිකුත් ට්‍රස්ටිස් එහෙම නැත්නම් බාරකරුවන් විය යුත්තේ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන මේ රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා මේ බාරකාර මණ්ඩලයේ සමාජිකයන් වශයෙන් පත් කළා. ඒතකොට මෙය තමයි එතුමා සකස් කරපු රාමුව. ඇත්තටම ඒක ඉතාමත් විශ්වාසදායී ඒකම කෙනෙකුට විශ්වාසය තබන්න පුළුවන් රාමුවක් එතුමා නිර්මාණය කරා. ඒතකොට මෙන්න මේ ඊට අමතරව තව පත් කරන අමාත්‍යවරයාට පත් කරන්න බාරකරුවන් දෙදෙනෙක් පත් කරන්න ඉඩකඩ ලබා දීලා තිනවා. ඒ අනුව අද ඇත්තටම අද වෙනකොට පත් කරලා තියෙන අනිත් තව බාරකරුවෙක් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා. ඒතකොට මේකට සම්බන්ධව පුද්ගලෙක් මෙතන අද ඉන්නවා තවත් පත් වෙලා. ඒතකොට මේ ක්‍රමය තමයි ක්‍රමවේදය මේ ආකාරයෙන් පවත්වාගෙන යනකොට යම් දියක අගවිනිසුරුතුමා මේව තනතුරු දැරීම පිළිබඳව යම් යම් කතිකාවතක් ඇති වුණා. ඒ කතිකාවතේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත්තටම මහපොළ බාරකාර අරමුදලට සිදු වුණා කෝප් කමිටුව ඉදිරියටත් යන්න අප ගෙන්නලා ඒ අවස්ථාවේදීත් ඔවුන් නිරීක්ෂණය කළා සභාපතිවරයාගේ ක්‍රියාකාරීත්වය එතකොට අක්‍රිය තත්වයක පැවතීම. ඒ අනුව කෝප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කරා රජයට වහාම මේට අදාළ මහපොළ බාරකාර අරමුදල පනත සංශෝධනය කරන්න කියලා. ඒ සංශෝධනය 2022 සිදු කරා. ඒ සංශෝධනයෙන් ගෙන ආවා සභාපතිවරයා විය යුත්තේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරයෙකු හෝ විශ්‍රාමලත් විගණකාධිපතිවරයා විය යුතුයි කියලා. ඒත් ඒ අනුව තමයි මගේ පත්වීම මේකට ලැබුණේ. ඒකට අද වෙනකොට පරිපාලනය වෙන්නේ අර පරිපාලන රාමුවෙන් ඉතාමත් උසස් මේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් සමග තමයි මේ පරිපාලන ව්‍යුහය සකස් කරලා තියෙන්නේ. ඔව් ඒ වගේම දැන් විජිත් මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරා මැයි 12 වෙනිදා කියලා කියන්නේ ඊටමත් වටින සුවිශේෂී දවසක් බවට පත් වෙනවා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිළිබඳව කතා කරද්දී. එතකොට දැන් මේ මැයි 12 වෙනිදා ගන්න පියවරත් එක්ක අපි විශ්වාස කරනවා බොහෝ වෘත්තිකීන් පිරිසක් මේ අරමුදලට තමන්ගේ දායකත්වය ලබා දෙන්නට පෙරමග ගනී කියලා. එතකොට ලබන අවුරුද්දේ අපිට පුළුවන් වෙනවද දැනට මේ දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණයට වඩා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් දරුවන්ට ලබා දෙන්න? අපිට එක පාරට මේක ටිකක් කියන්න අමාරුයි දිනුෂි. අපි ඇත්තටම උත්සාහ කරනවා ඒ දෙක කරන්න. මොකද අපි ඇත්තටම අපේ සැලැස්ම තියෙන්නේ අපි අද බැලුවොත්
විශ්වවිද්‍යාල වරන් ලබන සිසුන් දිහා බැලුවොත් විශ්වවිද්‍යාල වරන් ලබන සිසුන්ගෙන් 40%කට පමණ තමයි අපිට මේ වාරික ලබා දීමේ මහපොළොව ශිෂ්‍යත්ව අරමුදලෙන් උපකාර කරන්න පුළුවන් වෙන්නේ. මේක අපි වැඩි කරන්න නම් අපි අර ත්‍රිෂෝල් එක අපිට මම කිව්වා ලක්ෂ 5ක ත්‍රිෂෝල් එකක් තියෙන දැන් අද. ඒක ත්‍රිෂෝල් එක වැඩි කරොත් ලක්ෂ 6ක් කරොත් ලක්ෂ 7ක් කරොත් අපිට දෙන්න පුළුවන් ළමයි ගාන වැඩි වෙනවා. ඒකට අපි ඇත්තටම අපි ඒ සම්බන්ධ සංඛ්‍යාලේඛන දත්ත අරගෙන තියෙනවා අපි ගාවට. අපිව බලලා අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් අපේ ගාව තියෙන අරමුදල් ඒකට සරිලන්නට සකස් කරගන්නට ඕන. ඉතින් ඒකම අන්න ඒක මත තමයි අපි කටයුතු කරන්නේ. ඒකට අපිට යම් විදියකින් අපිට ලැබෙන අරමුදල් වල ප්‍රමාණය අනුව අපිට ඒක වැඩි කරගන්න පුළුවන් වුණොත් අපිට ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔය අපේ අද 12 වෙනිදා ආරම්භ කරන වෙබ් ద్వාරයත් එක්ක අපේ ආදි විද්‍යාර්ථී සංසදයටත් පුළුවන් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ යම් අපි දීලා තියෙන ඔවුන්ටත් අපිට ආධාර උපකාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හා එකතු වෙන්න පුළුවන් ක්‍රමවේදය. ඒකට ඒගොල්ලෝ ඒ ක්‍රමවේදය තුළ කියනවා නෑ මටත් මෙන්න මේ තරම් මට්ටමකින් ආධාරයක් කළා මට මේ විදිහට මේක අරමුදල ගෙනියන්න පුළුවන් කියලා. නමුත් ඒක අරමුදලේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන රාමුව තුල නම් ඉන්නේ. අපිට පුළුවන් ඒ හරහා එතකොට ඒ තව ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට සමහරට ඒගොල්ලෝගේ ඍජු දායකත්වයක් අපිට ලබා ගන්නත් පුළුවන් වෙනවා. නමුත් එවැනි දෙයක් පිළිබඳව අපිට දැන් කතා කරන්න තාම අපි කල් වැඩි. අපි මේ වෙබ් ద్వාරය විවෘත කරලා අපි ඒ ඉදිරි ගමනත් එක්ක තමයි අපිට බලන්න වෙන්නේ. අපි කොයි විදිහටද මේ අරමුදල ඉදිරියේදී මේ ආරම්භ කරන වෙබ් ద్వාරයත් උපකාර ඇතුව අපි කොයි විදිහටද මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. හොඳයි විජිත් මහත්මයා දැන් මේ වගේ අරමුදල් අපි පාලනය කරනකොට පරිපාලනය කරනකොට ඇත්තටම ওই දූෂණ වංචා අක්‍රමිකතා මූල්‍ය විවිධ ආකාරයෙන් ගැටලු මතුවෙනවා. ඒ වගේ දේවල් අපි අතීතයේ ගත්තාමත් මතුවලා තියෙනවා අපිට. කොහොමද දැන් මේ වගේ නැත් වෙලා මේ මහපොළ ආරක්ෂා කරගන්න තියෙන වැඩපිළිවෙල? නැත්තෙම සෑම රාජ්‍ය ආයතනයකම එවැනි දේවල් සිදු නොවෙනවා නෙවෙයි. මහපොළොත් යම් අවදිවල එවැනි දේවල් සිදු වෙලා අදටත් සමහර කටයුතු සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසමේට වගේ ආයතන වල විමර්ශන පැවැත්වෙනවා. ඒතකොට ඒවට අපි පුළුවන් තරම් උපකාර කරනවා, උදව් කරනවා. නමුත් ඇත්තටම අපි අද මේ පුළුවන් තරම් පාරදර්ශකභාවයෙන් සිදු කරන්න උත්සාහ කරන්නේ මේ පිළිබඳව අපිට කැක්කුමක් තියෙනවා. මොකද අපි භාවිතා කරන හැම සතයක්ම අපි විශ්වාස කරනවා මේක අර දෙවියන්ට තියෙන පූජා කරපු දෙයක් වගේ. මේක මේ දරුවන්ගේ ඉදිරි අනාගතය සඳහා දිය යුතු මුදලක්. නැත්නම් අපි හිතුවොත් අපි දවසක්වත් අපේ අරමුදල් වල පොලියක් නොලැබෙන තැනක අපි සතයක්වත් තියන්නේ නැහැ. කියන්නේ අපිට ලැබෙන හැම සතයක්ම හැම අරමුදලේ හැම සතයක්ම අපි පොලි ලැබෙන ආකාරයට තමයි ආයෝජනය කරන්නේ. එක දිනයක ආයෝජනයකට හරි අද ලැබිච්ච මුදල හෙට වෙනකන්වත් අපි තියාගෙන යමු. සමහර සංවර්ධන වල කරගෙන මුදල අද ලැබෙනවා අපිට හෙට තමයි ඒක ඒ සම්බන්ධයෙන් හෝ සතියකින් තමයි අපිට අර මුදල් එකතු කරලා තමයි අපි තව ගිණුමකට දාන්න ඕනේ. නමුත් ඒ දවස් කීපේ වුණත් අපි අර දිනපතා පොලිය ලැබෙන ක්‍රමයකට හරි දාලා තව කීයක් හරි එකතු කරගන්න තරම් අපේ සේවක මණ්ඩලයේ ඉතාමත් කැපවීමක් තියෙනවා. ඉතින් ඒ කැපවෙච්ච සේවක මණ්ඩලයත් එක්ක අපි දැනට නම් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අපි දූෂණයෙන් තොරව මේ කටයුත්ත අපිට කරගෙන යන්න හැකියාවක් අද තියෙනවා කියන හැඟීම අපි ගාව තියෙනවා. දැන් විජිත් මහත්මයා ඔබතුමා සඳහන් කළා වගේම මේක මේ දේශපාලනයෙන් තොර ඉතාමත් ස්වාධීන විදිහට කරගෙන යන්න ඔබතුමා ඇතුළු මේ නියෝජිත පිරිස ඉතාමත් වෙහෙස කාර්යයක් ඉටු කරනවා කියන කාරණාව අපි ඔබතුමාගේ කතාවෙන් අපිට තේරෙනවා. ඒත් එක්කම දැන් මේ අරමුදලේ සභාපතිවරයා විදිහට මහපොළ ශිෂ්‍යාධාරය ලබන දරුවන්ට පණිවිඩයක් ලබා දෙන්න කිව්වොත් ඔබතුමාගේ පණිවිඩය මොකක්ද? ඇත්තෙන්ම මට දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි ශිෂ්‍යයන් දැනුවත් විය යුතුයි මේ ශිෂ්‍යාධාරය අයිතිවාසිකමක් හැටියට දෙයක් නෙවෙයි. මේක ඇත්තටම යම් අවස්ථාවක ලලිත තුලදුන් ශ්‍රීමතානන් එතුමන්ගේ දැක්ම මත ඇති කරලා මුළු රටම ඒකට දායක වෙලා සංවර්ධන ලොතරැයි ටිකට් එකක් ගන්න පුද්ගලයා පවා දායක වෙලා ඒ දරුවන් වෙත ලබා දෙන මුදලක්. ඒතකොට ඒ දරුවන් ඒ මුදල ඊ타මත්ම කැපවීමෙන් ඕන ඒක පාවිච්චි කරද්දිත් යම්කිසි හිතේ ඒක තියෙන්න ඕන උන්ට මේක මට මේ දීලා තියෙන්නේ මේ පඳුරු මුදලක් දෙවියන්ට දීලා තියෙන පඳුරක් වගේ දෙයක්. ඒ හින්දා මේක හරියට පාවිච්චි කරලා ඒ ලැබෙන අධ්‍යාපනයෙන් ඔහු
පෙරලා රටට සේවයක් කරන්න ඔහු බැඳිලා ඉන්නේ. ඒ වගේ පදනමක් මත ඉඳන් අපි ඉල්ලා සිටින්නේ මගේ ඉල්ලීම වෙන්නේ ඔවුන්ට මේ මහපොළ අරමුදල මගින් ලැබෙන මුදල සම්පූර්ණයෙන්ම ඔහුගේ අධ්‍යාපනය වැඩි දියුණු කරගෙන අධ්‍යාපනය හරහා මේ රටට සේවය කරන්න හොඳ පුරවැසියෙක් වෙන්න කියන එක තමයි මගේ ඉල්ලීම. හොඳයි විජිත් මහත්මයා අවසාන වශයෙන් දැන් මේ ප්‍රකාශයක් උපුටා දක්වන්න කැමතියි මම මහපොළ බහරකාර අරමුදල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලලිත් ඇතුළත් මුදලි මහතා එදා අපූර්ව කතාවක් කරනවා. ඒ කතාවේ මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. රටින් තමන් ගන්න ප්‍රයෝජන ගැන නොව තමන්ගෙන් රටට දෙන්න පුළුවන් සේවාව පිළිබඳ සිතන්න ගෙන කන්නේ එතුමන් එදා පාර්ලිමේන්තුවේ සඳහන් කරන. ඇත්තටම මේක තමයි නේද අපේ රටේ විශ්වවිද්‍යාල සිසුන් හිතන්න ඕනේ දේ. ඇත්ත වශයෙන්ම එයා හිතන්න ඕනේ. ඉතින් ඒක ඔබලා ඒකත් හිතන්න ඕනේ. මේ කතන්දරේ කියන්නේ වෙළඳ එවලට අධ්‍යාපන අමාත්‍යතුමා නෙවෙයි වෙළඳ අමාත්‍යතුමා. ඒතොර එතුමා තුළ මේකට තිබිච්ච කැපවීම කොච්චරද කියලා එකෙන් තේරෙනවා. ඒතොර එහෙමනම් අපිට විශාල කැපවීමක් තියෙනවා. අපිට හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. මේ මුදල අර යම් ශුද්ධ වස්තුවක් හැටියට පාවිච්චි කරලා ඒකෙන් රටට දෙන්න පුළුවන් උපරිමය ලබා දෙන්න. හොඳයි ඉතින් අපි මෙතුමන් එක බොහෝ දේ පිළිබඳ මේ ආකාරයෙන් මහපොළ ගැන කතා කරා. ඉතින් හරිම මේ ආසයි මේ සාකච්ඡාව බලන ප්‍රේක්ෂකයන්ට අපි හිතනවා මේ ගැන හොඳ අවබෝධයක් ගන්න ඇති සහ අතරම විශ්වවිද්‍යාල දරුවොත් අද දැනගන්න නැති සදීප කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියන එක. අනිවාර්යයෙන්. ඉතින් අර විනිවිද භාවයෙන් යුතුව සහ දේශපාලන අරමුණක් නැහැ මේක ඇතුලේ. අපේ රටේ දුවදරුවන්ගේ අනාගතය සුවහසක් විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය ගැන සිතා තමයි මේ හැම වැඩ කටයුත්තක්ම මෙතුමාලා මේ ආකාරයෙන් කරන් යන්නේ. බෙහෙවින්ම ස්තුතියි ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බහර ආරමුදලේ සභාපතිතුමන් විශ්‍රාමික ශිෂ්ටාධිකරණ විනිසුරු විජිතකේ මලල්ගොඩ මහත්මයා අපත් සමගින් මේ ආකාරයෙන් සම්බන්ධ වුණේ. ඔබතුමාට නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙනවා අද අපත් සමගින් මේ ආකාරයෙන් සාකච්ඡාවට එකතු වුණාට. හිතවතුනි අපි සූදානම් වෙන්නේ මෙතුමන්ට සමුදෙන ගමන් කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව නැවත වතාවක් එකතු වෙමු. අපිට අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු ඇතුළු බොහෝමයක් දේවල් විශේෂාංගවලට අපි ගියා සාකච්ඡා කළා මහපොළ ගැන. මේ ඇතුළු බොහෝ දේ පිළිබඳව ඔබට අද දවසේදී තොරතුරු කියන්නට හැකියාවක් ලැබුණේ. ඒ වගේම තමයි අපි අවසාන වශයෙන් මතක් කරන අද රාත්‍රී 8ට ස්වාධීන රූපවාහිනියත් සමගින් රැඳෙන්න මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා අවසන් මහා තරඟය පැවැත්වෙනවා. ඉතින් ස්වාධීන රූපවාහිනියත් එක්ක රැඳින්න ඔබට මේ අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයා කවුද කියලා බලන්නට හැකියාව අවස්ථාව උදා වෙනවා. එහෙමනම් දිනුෂිකා අපි අදට සූදානම් මේ වැඩසටහන නිමා කරන්න. අපි යලිත් හමු වෙන්නේ හෙට උදේ 6ට. එතෙක් සමුගන්නවා. ආයුබෝවන්.